හරි ළමයි. හරි. අපි අද කතා කරන්න යන්නේ HTML3 එක. හරිද? මම හිතනවා ඔයාලට HTML1 එක HTML2 එකයි කිසිම ප්‍රශ්නයක් නැතිද කියලා. අර මම HTML1 එකේ HTML2 එකේදී ඔයාලට A to Z කියලා දෙලා දිනවා text editor සම්බන්ධයෙන්, අර web browser සම්බන්ධයෙන්. ඒ සෙට් එක මම ඔයාලට කියලා දෙන තමයි HTML පාඩම කන්ටිනියු කරගෙන යන්නේ. හරි. මම හිතනවා කිසිම මේ HTML පාඩම සම්බන්ධ ඉෂුව එකක් නැතුව ඇති කියලා. හරිද? ලොග් කරන ඉෂුව එකක් තියෙනවා නම් ඔයාලා අපේ WhatsApp නම්බර් එක හරි පල්ලෙහාට කමෙන්ට් සෙක්ෂන් එකට හරි දාලා ආයි ගැටලුව නිරාකරණය කරලා ගන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML3 එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මුලින්ම paragraph tag එක ගැන. හරිද? අපිට අද කතා කරන්නේ tag සම්බන්ධයෙන් විතරයි. හරිද? ඉතින් paragraph tag එක කතා කරනවා අලුත් එක්ක මුලින්ම ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා paragraph tag කියන්නේ හරිද? ඡේද හැඩසවකීම් සඳහා භාවිත කරන tag එක. හරිද? ඊට පස්සේ වාර්ත් එක මම කතා කරන horizontal rule. හරිද? අපිට කොහොමද ඡේදයක් හදිස්සියට ඡේදයක් කොහොම මොකක්ද ටෙක්ස්ට් එක ලයින් එකක් ගන්න වෙන් කරගන්නේ කියන එක සඳහා horizontal rule කියලා තියෙනවා tag එක. ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්පේසස් වැඩි එකට වැඩි ප්‍රමාණයක් ලැබීම සඳහා පාවිච්චි කරන tag එකක් පිළිබඳව. හරිද? ඔයාලට මතකද මේ character entry tag ගැන කතා කරද්දී HTML වල උසුල්ල වර්ග ගැන කතා කරද්දී character entry tag ගැනසේ මමට NDSP කියලා කතා කරන්නේ. අන්න ඒක ගැන කතා කරන්න තමයි යන්නේ. තව ටිකකින්. හරිද? ඊට පස්සේ මට අද time manage කරන්න පුළුවන් වුණා. හරිද? මම ඔයාලට W3 school එක share කරලා හරිද? අපිට ඕලර්ස් වලින් කතා කරන්න තියෙන tag සම්බන්ධයෙන් විතර ඔයාලට පොඩි දල අවබෝධය ලබා දෙන්න. හරිද? ඊට පස්සේ අපි කතා කරමු order list සහ unordered list. හරිද? මම හුඟක් මේ ගන්නේ අද order list set එක වෙනකම් කොටස අපිට අද කරන්න පුළුවන්. හරිද? හරි. අපි එනම් වැඩි කතාවක් නැතුව අද ලෙසන් එකට යන්න. හරිද? අද ලෙසන් එක හරි ලේසි. හරිද? HTML පාඩම කියන්නේ හරිම ලේසි පාඩමක්. හරිද? ඔයා හරියට concept ටික ඔළුවට දාගන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙහෙම. දැන් මම කියලා දෙන්නේ ඔයාට ඕලර්ස් වලින් කතා කරන තියෙන ටැග් සෙට් එක කියලා දෙන්නේ. මට ඒක අර යෙදෙන විදිහ කියලා දෙන්න බෑ. හරිද? ප්‍රශ්න අහන විදිහ. ඒ කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දැන් සාමාන්‍ය ස්ට්‍රක්චර් පුරන. SAP එකේ ඉන්නේ මේ ස්ට්‍රක්චර් මේප් එකේ ඉන්නේ මේ එන්නේ මොකක්ද? HTML ප්‍රශ්න නේද? ඒකේ යෙදෙන තැන් ටික ඔයාලට ෆිල් කරන්න තියෙන සාමාන්‍ය. හරිද? අපිට මේ පාර මේ JIT exam එකේ නම් වෙලා තිබ්බා HTML කෝඩ් එක ලියන්න. හරිද? අන්න ඒ විදිහ ඔයාලට කෝඩ් ලියන්න දෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් ඉන්නේ මේ ෆිල් කරන්න විතරයි පුරවපු මේක. හරිද? බය වෙන්න එපා HTML පාඩම ලේසි. හරිද? මාත් එක්ක ගන්න බය වෙන්න එපා. හරිද? ෂැඩෝ පේපර්ස් ගැන මම මතක් කරොත් මේ වෙනකොට ෂැඩෝ පේපර් ප්‍රෝ එක ඔයාලගේ group එකට දාලා තියෙන ළමයි ෂැඩෝ පේපර් එක කන්ටිනියු කරගෙන යන ළමයි group එකට ගිහිල්ලා ෂැඩෝ පේපර් සෙට් එක print out ගන්නවා නම් print out කරගන්න නැත්නම් මේ මොකද්ද ඔයා PDF ක්‍රමයට අරගෙන හරිද ඔයා ෂැඩෝ පේපර් සෙට් එක ගන්න කරයි හරිද මම ගන්න Telegram group එකක් හදලා තියෙන්නේ ෂැඩෝ පේපර් සීරීස් එක ගැන කතා කරන්න හරිද ඔයාලට පුළුවන් ෂැඩෝ පේපර් සීරීස් එකත් එක්ක එකතු වෙන්න ඕන නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන group link එක ඒක ක්ලික් කරලා ඔයාලා ෂැඩෝ පේපර් group එකත් එක්ක අපේ join වෙන්න පුළුවන්. හරිද? ක්ලාස් එකට join වෙන්න ඕන ළමයි ඉන්නවා. මෙතන mobile phone number එක දෙනවා. ඔයාගේ name එකයි district එකයි ඔයාගේ exam එක නියේ එකයි මට එවන්න. මම ඔයාලට class වල details එවන්න. හරිද? අපි එනවා අපේ පාඩමට. හරිද? මම අද බොහෝ විට ගොඩක් වෙලාවට මේ screen share කරලා තමයි ඔයාලත් එක්ක පාඩම කතා කරන්න යන්නේ. හරිද? නැත්නම් දැන් අපි දැන් ටැග් සම්බන්ධයෙන් කතා කරනවානේ. HTML පාඩම කියන්නේ තනිකර ප්‍රැක්ටිකලි කරන්න ඕන පාඩම. හරිද? අපිට නැතුව මේ බෝඩ් එකේ ලියලා ඊට පස්සේ ස්ක්‍රීන් මේ මොකද ටෙක්ස්ට් එක තුල ලියලා එහෙම කරන්න ගියොත් වෙනට වෙලාව යනවා. හරිද? ඊටදී මට ලේසි කියලා හිතෙනවා මම මේ ස්ක්‍රීන් ෂෙයා දාලා වට වම් පැත්තේ ටෙක්ස්ට් එක ඕපන් කරගන්න දකුණු පැත්තේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඊට පස්සේ අපි ගානට මැච් එක ගහගෙන යන්න. හරිද? මම පුළුවන් වුණොත් ඔයාලට අද ඕඩර් ලිස්ට් සහ අන්ඕඩර් ලිස්ට් දක්වා කොටස කතා කරලා ඉවර කරනවා. හරිද? ඒ ටික තමයි ටාගට් එක. හරි. අපි දැන් යන්නේ පැරග්‍රාෆ් ටැග් එක ගැන කතා කරන්න. හරිද? හරි. මම ස්ක්‍රීන් ෂෙයා කවුන්ට් කරන්න. හරිද? මම ඔයාලට මේ පාඩරි මේ HTML පාඩම පිළිබඳව මේ තව වැඩිදුර කරුණු හොයාගන්න ඕන නම් ඔයාලට තියෙන වෙබ්සයිට් එක W3 Schools කියලා. හරිද? ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා
කරුණු හොයාගන්න පුළුවන්. ඒකේ අපිට අපේ සිලබස් එකට වඩා වැඩි කරුණු තියෙනවා. හරිද? මම ඔයාලට මේ වීඩියෝස් දාලා කරන්නේ ගානට ෆිල්ටර් කරලා ඔයාලගේ සිලබස් එක තුළ පවතින කතා කරන්න තියෙන කොටස පමණක් ඔයාලත් එක්ක කතා කරන්නේ නැහැ. හරිද? ඔයාලට වැඩි දුර කරුණු ඉගෙන ගන්න ඕන නම් WT School එකේ තියෙන වෙබ්සයිට් එක ඒකට ගිහිල්ලා තව කරුණු ගන්න පුළුවන්. හරිද? අපි දැන් යන්න මම ස්ක්‍රීන් ෂොට් දාලා ඔයාලත් එක්ක කතා කරනවා පැරග්‍රාෆ් ටැග් සම්බන්ධයෙන්. හරිද? හරිද? YouTube එකෙන් බලන ළමයි වීඩියෝ ලයික් එකක් දාලා channel එක subscribe කරලා යන්න. හරි. right. ඔන්න මම ස්ක්‍රීන් ෂොට් කරනවා. හරිද? අපි කතා කරන්නේ පැරග්‍රාෆ් ටැග් සම්බන්ධයෙන්. හරිද? හරි. මම ඔයාලට මම මුලින්ම මේ අපේ tube එක open කරන්න. ඊට පස්සේ tube එක open කරගෙන මම ඔයාලට කරුණු පෙළගස්සලා කියලා දෙන්න දාන්න. හරිද? නැත්තම් ඔයාලට මුලින්ම ටැග් සම්බන්ධ කියලා දෙනවා මට නම් තේරෙන්නේ නැති වුණා. හරිද? මේ තියෙන පැරග්‍රාෆ් ටැග් වලට දාලා අපේ tube එකේ කොටසින් හරිද? මේක තමයි අපි කතා කරන්නේ. හරි. අපි දැන් මුලින්ම කතා කරන්නේ මොකක්ද? පැරග්‍රාෆ් ටැග් එක. බලන්න පැරග්‍රාෆ් ටැග් කිය ඔයාලා දාගන්න පොතේ පැරග්‍රාෆ් ටැග් කියන PARAGRAPH ටැග්. හරි. පැරග්‍රාෆ් ටැග්. හරි. අපි පැරග්‍රාෆ් ටැග් එක උදාහරණ මෙන්න මේ ආකාරයට. හරිද? මම බලන්න පැරග්‍රාෆ් ටැග් එක අපි මොකද අපේ ටෙක්ස්ට් එක තුල දාන්නේ මෙන්න මේ විදිහට. හරි. අපි YouTube එක මේ ෆයිනලයිස් කරලා ඉවරයි. නැත්නම් අපි PDF එක දාගන්නවා. හරි. ඒක මම PDF එක දාන්න. ඒක ලේසියි මට. හරි. මොනවා PDF එක දාගත්තා. හරි. right. දැන් මම ලේසි පොඩකින් YouTube open කරලා open කරලා. හරි. මේක අපේ YouTube එක මේක Microsoft Edge එකකින් තමයි open වෙලා තියෙන්නේ. හරිද? බලාගෙන යන්න. හරි. හරි. මම ඔයාලට day 1 එකේ කතා කරලා තියෙනවා HTML කියන්නේ මොකක්ද කියලා. නේද? ඊට පස්සේ කතා කරාවත් එක්ක මම text editor සම්බන්ධයෙන් web browser සම්බන්ධයෙන් අපි HTML comment සම්බන්ධයෙන් කතා කරේ නෑ. හරිද? අර time තිබ්බොත් අපි comment සම්බන්ධයෙන් කතා කරා. හරිද? විවරණයකින් ඔයාලට මතකද මේ අපි pascal comments උත් කතා කරා. හරිද? CSS වලින් කියන කතා කරලා තියෙනවා. ඊට පස්සේ කතා කළා ඒක header tag සම්බන්ධයෙන්. header tags වලට පස්සේ ගමන් තිබුණේ paragraph. ඒකේ paragraph tag. දාගන්න ගමු paragraph tag තමයි අපි දැන් කතා කරන්නේ. අනුගමන මාතෘකාව paragraph tag කියලා. හරිද? මම දැන් මොන ඔයාලා අන් topic එක දාගන්න main topic එක. main topic එකේ sub topic එක දාන්න paragraph tag කියලා. හරිද? හරි. paragraph tag එකක් අපි මේ විදිහට තමයි අපි මොකද text එකක් තුළ නිරූපණය කියන සුදු කරන්නේ. හරිද? මම මෙන්න මේ විදිහට තමයි මේ විදිහට තමයි අපි paragraph tag එකක් අපේ text එකක් තුළ තමයි කියන සුදු කරන්නේ. හරිද? මේ paragraph tag එක පාවිච්චි කරලා අපි උගන්වන්න කරන්නේ ඡේද කීපයක කියලා කියන තමයි මෙන්න මේ paragraph tag කියන අනේ tag જાතිය පාවිච්චි කරන්නේ. හරිද? මේ paragraph tag එකේ තියෙනවා පෙර අර්ථ දක්වන විසුලනේ. පෙර අර්ථ දක්වන විසුලනේ. හරිද? ඊට පස්සේ සෑම ඡේදයකට පස්සම මෙයා පේලියක් print කරනවා. ඒක මොකද? ඔයාලට මතකද header tags කතා කරන්නේ මේසත් මේක කලින් වීඩියෝ හරි. ඒක ඔයාලට මතකද මේ වීඩියෝ ටෙක්ස්ට් එකක් ලබා මේ ටෙක්ස්ට් එකට දාලා අවුට්පුට් එක ලබා දීලා මොකද කරේ? මේ විදිහට ලයින් බ්‍රේක් එකක් කරලා ඊළඟ පේජ් එක නේද ලියන්නේ. ඊළඟ පේජ් එක රුලක් යන්නේ නේද? අන්න මේ විදිහට තමයි මොකද? paragraph tag එකේ ටෙක්ස්ට් එක අවුට්පුට් වෙන්නේ. හරි. මේ මොකට අදාළව දැන් දීපු paragraph tag එක ඇතුලේ ලියපු ටෙක්ස්ට් එක තියෙනවානේ. යා මේක අවුට්පුට් කරනවා ලයින් බ්‍රේක් එකක් කරලා රුලක් යන තමයි ඊළඟ ටෙස්ට් එක පටන් ගන්න. ඒ විදිහට තමයි paragraph tag එක තමයි. හරි. අපි දැන් ප්‍රැක්ටිකල් කරමු. හරි. ඊට පස්සේ chat සාම තියෙන පස්සේ පේජ් එක ක්ලික් කරගෙන හරි. සෑම ඡේදයකම ආරම්භ වෙනකොට ඩිස්ප්ලේ එක ඉදිරි කරගන්න. what page එකද දැන් මේ මෙන්න මේ පේජ් එක මෙන්න මේ පේජ් එකට පස්සේ මෙන්න මේ පේජ් එකේ අලුත් පේජ් එක මොකද ඩිස්ප්ලේ එකනේ. ඒ වගේ තමයි මෙන්න මෙයාගේ
පස්සේ පේන්නේ අන්න එයා 30 පේලිය තියෙන තමයි අපිට මේ පැරග්‍රාෆ් ටැග් වලින් අවුට්පුට් ගන්න. හවුද? ඊට අපිට හදා ගන්න පුළුවන් පැරග්‍රාෆ් ටැග් මේ align කිරීම සම්බන්ධයෙන්. ඒක තමයි මුලින්ම බලන්න පැරග්‍රාෆ් ටැග් එකකින් අපි කොහොමද මොකක්ද පැරග්‍රාෆ් ටැග් එක පාවිච්චි කරලා ටෙක්ස්ට් එකක් කොහොමද අපි ලියලා වෙබ් බ්‍රවුසර් එකකින් අවුට්පුට් කරගන්න හරි. කොම්පැක්ටින් මොන් කරගන්නවා මගේ සබ්ලයිම් ටෙස්ට් එක අපි පැත්තෙන් මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. හරිද? හරි. now when you move down paragraph tag yeah what to then මම කලින් මේ web gateway කියලා ෆයිල් එකක් හදා. හරි. what you want අලුත් අද මේ gateway එකට ෆයිල් එකක් කරනවා. මෙතන files වලට ගිහිල්ලා save as වලට හරි save වලට යනවා. save වලට ගිහින් මේ web gateway .html කියලා සලහන් කරලා save කරන්න. හරිද? ඊට පස්සේ මොකද කරන්න පස්සේ ඔයාලට ගන්නට web.html කියලා ෆයිල් එක සේව් වෙනවා. ඔයා ගන්න ෆයිල් එක්ස්ටෙන්ෂන් එකට දුන්නොත් තමයි ඔයාලට ගන්නට වෙබ් බ්‍රවුසර් එකක් වගේ එයාව ඕපන් කරගන්න පුළුවන්. හරිද? මම මෙතන ගිහින් my web.html එක ඕපන් කරගන්නවා ඩබල් ක්ලික් කරලා. හරි. ඔය විදිහට my web browser එක ඕපන් වුණා. ඉතින් මම මේක ක්ලෝස් කරලා monitor set එක එක ක්ලෝස් කරගන්නවා. on ටික අපි මුන්න paragraph tag එක දාන්න. හරි. අන්න උදාහරණයක් paragraph tag කියන. හරි. paragraph tag. paragraph tag කියන දාගෙන හරි. මෙන්න මේ විදිහට තමයි paragraph tag එක පටන් බලන්න. අපි paragraph tag එක ඕපන් කරන්නේ මේ විදිහට. හරිද? ඉතින් paragraph tag එක මේ විදිහට ඕපන් කරලා මොකක් කරන්නේ? හරිද? මේ විදිහට ටෙක්ස්ට් එක ටයිප් කරගෙන හරි. ඉවර වුණාට පස්සේ මොකද? paragraph tag එක නැවතයි ක්ලෝස් කරන්න ඕනේ. ඒ කියන්නේ paragraph tag එක කියන්නේ container tag. හරි. යාට opening tag එක වගේම closing tag එක තරම් වෙනවා යාට. හරි. මේ විදිහට තමයි paragraph tag එක ගන්න. හරි. දැන් මම වුණ ඡේද කීපයක් ඡේද ලිවි යන තමයි paragraph tag use කරන්නේ. දැන් මම ගාව ඡේද ලැබෙන්න මම මේ පොඩි වේග ටෙක්ස්ට් එක දාන්න. හරි. දැන් මම මෙයා මෙතනකින් control S දීලා මේ මගේ වෙබ් browser එක open කරගෙන මම යාන් පොඩක් ගිහින් refresh කරලා දෙන්න. හරිද? මේක මම refresh කරලා පස්සේ මම purchase කරනවා දාන්න. දැන් මේ පාඩුව මේ විදිහට මට පරිශ්‍රමාස් කියලා හරි output එකක් එනවා මම වෙබ් browser එකේ text එක type කරනවා. දැන් ඔයාලට මේ එකක යාන් මම ආයෙ මෙයා copy කරලා paste කරනවා මම. හරි. එනේ copy කරා. ඊළඟ රූලට අයිනවා paste කරනවා. හරි. paste කරලා control S එක දීලා මේ පැත්තට refresh කරනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා කියපුවට හරි තමයි කියලා. මේ මොකද නම් ඉස්සෙල්ලා කිව්වේ පොලිනෝ සින් කරනවා මට ෆෝන් එක මොබයිල් ඩිවයිස් එකෙන් බලන්න තියෙනවා. හරි. මොකද මේ සීන් මෙන්න මේ විදිහේ අවුට්පුට් එකක් වෙලා මොකද උනේ ලයින් බ්‍රේක් එකක් වෙලා නේද ඊළඟ පේජ් ආයෙත් මේ ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. ඔවුනේ මේ විදිහේ ටෙක්ස්ට් එක හරි මේ විදිහේ ටෙක්ස්ට් එක අවුට්පුට් වෙලා ඉවර වෙලා ලයින් බ්‍රේකින් එකක් වෙලා තමයි ඊළඟ පේජ් එකට පස්සේ මොකක් වෙලා තියෙන්නේ. ටෙක්ස්ට් එක අවුට් කරලා ඉතින් වන් කියන විතර වැලියු වල පස්සේ සාමාන්‍ය මේ මෙතන එක පොඩි ස්පේස් එකක් කියලා නේද? හරි. පොඩි ස්පේස් එකක් තියෙනවා නේද? මෙන්න මේ ස්පේස් එක තුල ඒ කියන්නේ මුලක් ඇත්තේ. සෑම ඡේදයකට වෙන බම්පර් ස්පේස් එකක් තිබුණා නේද? සෑම ඡේදයකට වෙන ස්පේස් එකක්. මෙන්න මේක තමයි ස්පේස්. හරි. මෙන්න මෙයාට කලින් ස්පේස් එක කියන්නේ මෙන්න මෙයා තමයි යාගේ ස්පේස්. හරි. අපි normal tag එක උත්තර කරලා අර paragraph tag එක ඉවර පස්සේ වඩ තේරෙනවා නේද? සෑම page එකකට පෙරන ස්පේස් එකක් සහ සෑම මේ text එකට output කරලා මොකද තමයි line break breaking එක වෙලා නේද ඊළඟ page ඊළඟ text එක කියන්නේ අපි මේ paragraph tag එක උදාහරණ ඊට වාසිය ඔක හරි අපිට line breaking කරන්න BR tag එක ගන්න ඕනේ ඊට පස්සේ
අපිට මේ විදිහේ display එකකුත් ඉස්සරහින් අඩවි. අපි හිතමු නිකන් view කියන underline tag එක use කරලා. හරි. මෙන්න මේ විදිහට function එක කරනවා. හරි. ඔය දේ කියනවා නේද? underline කියන tag එක close කරලා ඒ වගේ refresh කරනවා. හරි. මේ විදිහේ ප්‍රශ්නයක් නෑ. දැන් මොකද underline කියන tag එක දාලා output එක ගන්න. මම කරන්නේ යාව ආයි copy කරලා paste කරනවා. හරි. copy කරා මෙතනදී මම new line එකේ paste. ඔන්න paste කරලා මෙතනදී refresh කරනවා. ඔයාලට පේනවා පැහැදිලි වෙනස. මොකද අපි නිකම් මේ pre formatted text එකක් පාවිච්චි pre formatted text එකක් වල underline කෙනෙක් කියලා පාවිච්චි කරලා පස්සේ මෙන්න මේ function වාසිය කියන ප්‍රදර්ශනය කරලා ඉවර වෙනවා. මොකද උනේ? එතන ඉඳන් මොකද කරේ? ඊළඟ කියන ප්‍රදර්ශනය කරන්නේ. ඒක තමයි අපේ මේ underline tag එකයි paragraph tag එක අතර පවතින වෙනස්කම්. paragraph tag එක මොකද? එයාගේ text එකක් අපේ paragraph tag එකේ තියෙන text එක output කරන වෙලාව line break එකෙන් එක උත් කරලා තමයි ඊළඟ page එකට තමයි ඊළඟ text එක ලියන්නේ. හැබැයි ඔයාලට පේන underline tag එක මෙතෙන් text එක ලියලා ඉවරන කවම ඊළඟ text එක පටන් ගන්නවා. ඒ ඔන්න ඔය තමයි paragraph tag එකයි අපේ normal text එකට වගේ ප්‍රධාන වෙනස. මම හිතනවා තේරෙන්නේ කියලා paragraph tag වල normal tag අතර වගේ වෙනස. හරි. paragraph text කියලා දාගෙන හරි මෙන්න මේක තමයි paragraph tag එක ලියන්නේ කියලා මම දාගෙන examples එකක් paragraph කියලා open type එක ගත්තා. ඔයගෙන් මෙතන මොකක් හරි content එකක් දැම්මා. ඊට පස්සේ closing කරගත්තා වගේ paragraph tag. හරි. දාගන්න ඕනේ. දාගෙන වගේ output. මේ output එකක් දාන්න. වගේ content කියලා මේව දාන්න ඕනේ නැහැ. මේ විදිහට තමයි අපි tag එක ලියන්නේ කියලා බලන්න දාගන්න. paragraph tag එක ලියන මේ විදිහට. හරි. opening tag එකයි closing tag එක අතර මත ලියන text එකක් ලියනවා නේද? මේ text එක තමයි paragraph tag එකේ තුන නිරූපණය text. දාගෙන ආයෙත් වලදී මේ ඊළඟට පොඩි note එකක් point set එක ලියන paragraph tag එක දාගන්නවා. paragraph tag එක දාන්න පොඩි point set එකක් ලියන්න. හරි. ඡේද කීපයක් ඇතුළත් කිරීමට උදාගන්න. ඡේද කීපයක් ඇතුළත් කිරීමට උදාගන්න. හරි. මේ වලට පේනවානේ පළවෙනි ඡේදය ඇතුළත් කරා ඉවරයි. ඊට පස්සේ ඊළඟ ඡේද ඊළඟ පේජින් ඇතුළත්. නේද? ඡේද කීපයක් ඇතුළත් කිරීමට උදාගන්න. ඡේද කීපයක් ඇතුළත් කිරීමට යොදාගන්න. හරි. දෙවෙනි පොයින්ට් එක දාගන්න. පෙර අර්ථ දක්වන ලද විසුලනේ. පෙර අර්ථ දක්වන ලද විසුලනේ. හරි. හරි බලන්න. ඔයාලට කියන්න ඕනේ මේ දැන් මේ අපි HTML ඉගෙනවනේ. මේව සාමාන්‍ය ඉංග්‍රීසි වලින් තමයි මේ කරගෙන යන්නේ. හරි. දැන් සිංහල මීඩියම් කරන ළමයි සමහර කාට ඉංග්‍රීසි වලට ප්‍රතිරෝධයක් දක්වනවා නේ. ධාරාව ගන්න යනකොට අම්බිය ප්‍රතිරෝධයක් වගේ ඔයාලා පොඩ්ඩක් ප්‍රතිරෝධ දක්වනවා. පොඩ්ඩක් මේක මේ ඉංග්‍රීසි වලින් තමයි කරන්න තියෙන්නේ. හරිද? කලබල වෙන්න එපා. ඔයාලා ටික දවසක් යනකොට අම්බියට දාන්න මේ මොකද? දැන් සෙට් වෙනවා හරිද? ප්‍රශ්නයක් කරගන්න පොඩ්ඩක් අහගෙන. අපි නැතු සිංහලෙන් ටයිප් කරන්න බෑ. paragraph tag එකට මොකක්ද දන්නේ ඉංග්‍රීසියෙන්. හරිද? හරිද? ඡේදසුලනේ ඒක උනත් කියන්නේ ඕකම ටිකක් උඩ තේරෙන්නේ සාමාන්‍ය paragraph tag තුන ආට අකල් paragraph tag කියන්නේ මෙන්න මේ opening tag එක closing tag එක ඉන්න මතක් වෙන සාමාන්‍ය දෙස්. හරි. පොඩ්ඩක් අගින් හරි. හරි. මම ඉංග්‍රීසි මීඩියම් ළමයිට පස්සේ නෝට් එක කියන්න. මොකද සිංහල මීඩියම් ළමයි නෝට් එකේ පළවෙනි පොයින්ට් එක තමයි ඡේද කීපයක් ඇතුළත් කියන දාගනි. ඡේද කීපයක් ඇතුළත් කීපට යොදාගනි. පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි පෙර අර්ථ දක්වන ලද විසුලනේ. පෙර අර්ථ දක්වන ලද විසුලනේ. පෙර අර්ථ දක්වන ලද විසුලනේ කි. හරි. ඊළඟ තුන්වෙනි පොයින්ට් එක දාන්න. සෑම පේජයකටම පසු සෑම පේජයකටම පසු පේජි වෙන් කරයි. සෑම පේජයකටම පසු පේජි වෙන් කරයි. පේජි වෙන් කරයි. හරි. ඊළඟ හතරවෙනි පොයින්ට් එක දාගන්න. ස්පීඩ් වැඩි නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරිද? මාතර මේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ස්පීඩ් එක ටිකක් අඩු කරලා හරි අඩු කරන්න නම් ඇයි කිව්වනම් මේකේ ලොකු වෙන්න ඕන. නැත්නම් සිංහල විචාරණය අනුකම්ප. හතරවෙනි පොයින්ට් එක දාන්න. සෑම ඡේදයක ආරම්භ වෙන පෙර. හතරවෙනි පොයින්ට් එක දාගන්න. සෑම ඡේදයකම
ආරම්භයට පෙර ස්පේලියක් ඉතුරු කරයි. සෑම පැරග්‍රාෆ් ටැග් වල ලියනවා නම් සෑම පේජ් එකකම ආරම්භයට පෙර ස්පේලියක් ඉතුරු කරයි. සෑම පේජ් එකකම ආරම්භයට පෙර ස්පේලියක් ඉතුරු කරයි. එන්න බලන්න. හරි. ඊළඟට කතා කරමු. වල දැන් ලිව්වනේද මේ පොයින්ට් සෙට් එක? හරි. ඉංග්‍රීසි වීඩියෝ එක තමයි දාගන්නේ නා. ඉංග්‍රීසි වලින්. හරි. පළවෙනි පොයින්ට් එක දාන්න ඉංග්‍රීසි වීඩියෝ එක තමයි used to enter enter used to enter set of paragraphs set of paragraph set of paragraph used to enter set of paragraph පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක දාගන්න known as known as known as known as a in quote WA known as a predefined text predefined text පෙර අර්ථ දක්වනද උසුලනේ predefined text. තුන්වෙනි එක්කිනා දාගන්න තුන්වෙනි පොයින්ට් එක දාගන්න breaks 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 inlines after every paragraph breaks lines break lines after every paragraph break line after every paragraph. හරි. ඊට පස්සේ දාගන්න හතරවෙනි පොයින්ට් එක keeps a blank line keeps a blank line before the beginning keep a blank line before the beginning of every paragraph only visually note points of the rule. ඊට පස්සේ අපි අපේ paragraph tag එක දාන්න output කරන text එක එයාව එකෙන් ලියන්න ඒක align කරන්න. ඔයාලට මතකද word වල කියවනේ align set එක. හරි. ඔය මට අර word open කරගෙන ඔයාලට align set එක මතක විදියට පෙන්නන්න. හරි. මෙන්න මෙතනදී. මෙන්න මෙතන තියන්නේ මේ නේද? අපරනේ මෙතන තියෙනවා align left align center align right align justify. හරි. ඔන්න ඔය සෙට් එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. paragraph tag එක ගන්න. හරි. වමට කිල්ලේ කිරීම, මැදට කිල්ලේ කිරීම, දකුණට කිල්ලේ කිරීම, කිල්ලේ කිරීම මම මතකයි. justify කියන්නේ. මැදට මේ දැන් සියලු කිල්ලේ කිරීම නේද? ඒක තමයි. අපි දැන් බලමු කොහොමද paragraph tag වලින් align කරන්න කියලා. අනිත් text එක මම මෙයා word document එක close කරගන්නවා. අපරණ align කරන ආකාරය. ඔය සාමාන්‍ය විදිහට මේක paragraph tag එක open කරගන්න. ඊට align කියලා දෙන්න. හරිද? align කියලා දෙන්න. ඔය align කියලා දීලා සමාන ලකුණ දීලා හරිද? ඔයාලට කැමති විදිහට දෙන්න. දැන් ඔයාගේ කොහොමද bold විදිහට ඉන්නේ? left ලා ඔයාලා වමට මේ කිල්ල කරගන්න ඕනේ. මම දකුණට ගෙලිනවා right කියලා. right CSC කියලා දෙන්නම්. හරි right කරා. ඉතින් මොකද කරන්නේ? මේ paragraph tag එක open tag එක විදිහට ගන්න close කරගන්න. හරිද? මේ විදිහ තමයි අපි paragraph tag එක භාවිත කරන align text එකෙන් මොකක්ද කියන්නේ. හරිද? ඊට පස්සේ මට කෙල්ල කීවට දාලා text එක. මට publish කරලා තමයි මේ publish කරනකොට වැඩි. කෙල්ල කරගන්න ඕනේ. ඊට පස්සේ මම paragraph tag එක close කරගන්නවා. හරිද? ඊට පස්සේ control S එක දීලා අනිවාර්යයෙන් මේකට refresh කරන්න. හරිද? මම තේරෙනවද මම මේ control S දීලා refresh කරලා මේකට හරිද? control S දීලා මේක දෙවිලා refresh කරලා පස්සේ මේ විදිහට මම publish කියන අපිට කරලා දෙන්න. දකුණට කිල්ල වෙලා පෙන්නන්නේ නොවිද. ඔන්න අපිට කිල්ල කී පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට ඕන මම set tab එකෙන් ගන්න. හරිද? හරිද?
ජස්ටිෆයි කරනවා. ඊට පස්සේ මම ක්ලෝස් කරනවා ඕපනින් ටෙක්ස්ට් එක. ඊට පස්සේ මට අදාළ වෙනස් කරගන්න. මම ඩිස්ප්ලේ කරනවා ටෙක්ස්ට් එක දෙනවා. මම පැරග්‍රාෆ් එකේ විදිහට ක්ලෝස් කරලා මම මේක ස්ටාර්ට් පස්සේ මම මගේ ජස්ටිෆයි දාලා දෙනවා මගේ මොකක්ද ටෙක්ස්ට් එක. හරි. ජස්ටිෆයි කියන ස්පෙලිං සයිඩ් එක. AUSE එනවා. දැන් බලන්න AUSE අය හරි. ඔයාලගේ ජස්ටිෆයි ඊට පස්සේ පැරග්‍රාෆ් එකක් දානවා. ඊට කියන්නේ ලයින් දුන්නා. හරි. ඉතින් සමාන කියලා දීලා ඔයාලට ඕනේ කියන්න මම රයිට් කරනවා. මට රයිට් ලයින් කරනවා. කියනවා මට කියන්නේ ගල්ලෝ. හරි. ඉතින් මම ඕපන් ටැග් එක ක්ලෝස් කරලා මට වෙනස් කරන්න ඕනේ ටැග් එක ටෙක්ස්ට් එක දුන්නා. පැරග්‍රාෆ් එකේ විදිහට ක්ලෝස් කරනවා. yes මම කරලා ආයි පැරග්‍රාෆ් එක ඕපන් කරගෙන ලයින් කියලා දෙන්නම්. හරි. ලයින් කියලා දීලා මෙතන එන්නත් වඩුයි. හරි. ලයින් කියලා දීලා සමාන ලකුණක් එක්ක දෙනවා දැන්. left හරි. full left. මේක left එක දාමු. අතන right දාමු. මේක right. justify left. ඊට center එක. center එකේ මැදට එකෙන්දී. හරි. මේක නෝ open tag එක close කරගෙන මට මේ විදිහට පෙන්නන ඕනේ ටෙක්ස්ට් එක දුන්නා. ඊට පස්සේ මෙයා close කරලා paragraph එක. control S කියලා මේ පැත්තේ රිෆ්‍රෙෂ් කරලා පස්සේ මේ විදිහට වඩා output එක බලා ගන්න පුළුවන්. හරි. තමයි මම වෙබ් browser එක ලොක් කරගෙන හරි. මෙන්න මේ විදිහට තමයි output එක බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ ඔව් ඔව්. මොකද හරි. හරි. මේ විදිහට මේ output කරනවා. ආට අදාළ ආදලියු paragraph එක line කියන දාලා හරි. මේ දිනවා right line කරපු paragraph එක දාලා output එක. මේ දිනවා justify කරපු එක කියලා. මේ දිනවා right line කරපු එක කියලා. ඉතින් මේ දිනවා center කරපු එක කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි output එක එන්නේ. හරි. ඔන්න ඊට පස්සේ මම දැන් අකල් ඉවර කරනවා. හරි. align කිරීම සෙට් එකක් කතා කරලා ඉවරයි paragraph tag එක. ඔච්චරයි අපේ paragraph tag වල කතා කරන්නේ කියන්නේ ඔයාලත් එක්ක. හරිද? ඔයාලා වැඩිම හොඳට බලාගන්න. හරිද? මොඩල් කියන ලොකු බලනවා මේ ජස්ටිෆයි දාපුවම අර මැදට එක්කින්නේ වෙන තියෙන ප්‍රශ්න. හරිද? ජස්ටිෆයි කියන්නේ මෙහෙමමයි. ජස්ටිෆයි කියන්නේ මේ පටදැලි කොට මීටර. හරි. ජස්ටිෆයි කියන මැදට සීරෝ පේලිය කෙලින් මේ එක මේ විදිහට ලයින් එක මේක ජස්ටිෆයි කියන්නේ. අන්න ඒක තමයි ඔක වෙලා තියෙන්නේ. හරිද? පටදැලි මීටර. හරි. අර මේ විදිහට ගාන කොට එක ලයින් එකකින් එන්නේ විදිහට. හරි. මේ දෙපැත්තෙන්ම ගාන එක ලයින් එකකින් විදිහට ජස්ටිෆයි කරනවා. අන්න ඒක තමයි උතන වෙලා තියෙන්නේ. හරි. 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 මම තුනවල පැරග්‍රාෆ් ටැග් සම්බන්ධයෙන් හොඳට දාලා කියලා. හරි. දාගන්න මොකද පැරග්‍රාෆ් ටැග් එක දාගන්න අපේ ඊළඟට අපි කතා කරන්නේ එක්ස් වලට වඩා වැඩිපුර ගොනු කොහොමද? හරිද? අපේ වෙබ් බ්‍රවුසර් එකේ අවුට්පුට් එකේ තියෙනවා. හරි. ඒක සූම් අවුට් කරනකොට අපේ වෙබ් බ්‍රවුසර් එකේ WhatsApp වාර්තා කොට තියෙනවා අපි බලන්න පුළුවන් අවුට්පුට්. දාගන්න ඔය කන්ටෙන්ට් කියලා දාන්නනේ මම අර පැරග්‍රාෆ් එක ලියන විදිහටම යාගේ කියලා තියෙන්නේ. හරි. ඒ ටික දාන්න. ඕපන් ටැග් එක ක්ලෝසින් ටැග් එක තියෙනවනේ.
ඕපන් ටැග් එකේ ක්ලෝස් ටැග් එකේ අතර මම තමයි අපි ටෙක්ස්ට් එකක් ලියනවා ලියන. හරි. එලා කී සෙට් එකක් දාන්න. හරි. විනාඩියක් දෙන්න. දාලා උනාට පස්සේ කියන්න. හරි. මම වලත් එක ප්‍රීඩිෆයින්ඩ් සෙට් ටැග්ස් එකේ කතා කරන්නේ ඩේට් එකේ. හරි. පාවල් නෝට් එක උඩ බලා ගන්න. හරි. අනිවාර්යෙන්ම ඔයාලට HTML කියන ප්‍රශ්නේ හැමදාම amount the HTML එකක් කියනවා. ඒක ඉස්සු ගන්න. හරි. හරි. මම තුනවල ඉවරයි කියලා. අපි යම් ඊළඟ කොටස. මම සියලුම සිලෙක්ට් කෝල් කරලා ක්ලියර් කරනවා. හරි. ඊට කලින් ඔයාලා මේ දාගත්ත හැටි ක්ලික් කරනවා. අපේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න වැඩි දෙන්න. මම කරා කියලා. හරි. හරි. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා පොඩ්ඩක් ලියා ගන්න. හරි. නැත්නම් පොදු අපරාධ මලින් පාරේ අපි බලමු එක්කිස් ගානකට වඩා වැඩිපුර තබන්න කොහොමද කියලා වෙබ් බ්‍රවුසර් එකක් දාගන්න 2E මම බෝඩ් එකේ නෝඩ් එකේ එහෙම කරගෙන යනවා අවුලන්නේ 2E හරි 2E more to keep one to keep more than one space හරි එක්කිස් කරනවා වැඩිපුර තබන්න அது தான் एक पीस कलर तभी के दाम है to keep more than one space කියලා දාගන්න. අපි දැන් මේ කොහොමද බලමු මේ එක පීස් කලර් හරියට තියන්න. හරි. හරි. මම කරන වැඩේ දැන් මොනව කරන්නේ? අපි දැන් අපට ටැග් එකක් යූස් කරලා මම මෙතන ලියනවා I am and පාවිච්චි භාෂා කියලා දීලා මේ වෙන ප්‍රොඩක්ට්ස් එක දීලා මේක දිහා රිෆ්‍රෙෂ් කරනවා. හරි. මේ විදිහට මට මේ අවුට්පුට් එක එනවා. මට ඕනේ මේ කමිෂන් කියලා තියෙනවා. එන්න මෙතනදී මේ විදිහේ තියෙන සීට් එකේ වන්නේ ස්පේස් එකදී මට ස්පේසස් කීපයක් ගන්න. මම කරන වැඩ මෙතෙන්ට ගිහිල්ලා මම මෙහෙම කරලා මේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා මේ ස්පේසස් කීපයක් අරගෙන වීඩියෝ මෙතන සේව් කරලා මේක දීම රීෆ්‍රෙෂ් කරනවා. හරිද? රීෆ්‍රෙෂ් කරලා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. මම කරන වැඩ මට මේ විදිහට ස්පේස් එකක් තියාගන්න ඕනේ. ඒකද මම කරන වැඩ බලන්න. ඔය විදිහට ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා මෙතන ස්පේස් අඩි ස්පේස් එක තියාගෙන මේක කියලා රීෆ්‍රෙෂ් කරනවා. මම කොච්චර රීෆ්‍රෙෂ් කරාද? ඔය වෙබ් බ්‍රවුසර් එකෙන් පෙන්නන්නේ සිංගල් ස්පේස් එක විතරයි. හරිද? ඔයාලට මෙන්න ස්පේස් එක බෑ. හරිද? ඔයාලට මේ ස්පේස් එක වැඩි කරගන්න බෑ. හරිද? මම පාවිච්චි කරන ටැග් එකක් දාන්න. හරිද? මම බලන ටැග් එකක් දාගත්තොත් මට මෙන්න මේ හරිද? හරිද? මට ඊට වඩා ලොකු ස්පේස් එකක් ගන්න පුළුවන්. හරිද? මොන මම දැන් උඩට ටැග් එක දාලා control S කියලා ඔතන ඉන්න රිෆ්‍රෙෂ් කරනවා. හරිද? එහෙනම් මම ටැග් එකක් දැම්ම වැඩක් නෙවෙයි. මම දැන් කොහොමද මේකද විසඳුමක් බලන්නේ. හරිද? මෙන්න පොඩි විසඳුමක්. හරිද? ඔයා ඔයාට ස්පේස් එකකට වැඩි ප්‍රමාණයක් තියාගන්න ඕනිම නම් හරිද? ඔයාට යූස් කරපුවා
character entry tag වල තියෙන NPST කියන tag එක. හරිද? මේක tag එකක් වශයෙන් අපි කියන්නේ අක්ෂරමය උසුළු විදිහට මේක කරනවා. හරිද? මෙන්න දීලා ඔයාලට මෙන්න. හරිද? ඉමෝෂන් කියලා දීලා හරිද? ඉමෝෂන් කියලා දීලා control S කියන විදිහට ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන බලන්න please එකයි දැන් කලින් කොහොමද තිබ්බේ? බලන්න ඔයාලට කලින් තිබ්බේ කොහොමද? ඔයාලට කලින් පේන්නේ තිබ්බේ මේ single space එකක් විතරයි. දැන් ඔයා මේකෙන් බලන්න ඔයාලට ස්පේස් කියන්නේ එතන එකක් මෙතන දෙකක් මෙතන එකයි තුනක් නේද? ඔයාලට දැන් මේ ස්පේස් එකක් ඔයා NDSP යූස් කරපු නිසා ඔයාලට ස්පේස් තුනක් ස්පේස් තුනක් පාවිච්චි කරලා ඔයා දැන් හිතමු මෙන්න මෙයා අයින් කරා හරිද? මෙයාත් අයින් කරලා කල්කුලස් තියෙනවා හරිද? එහෙම දුන්නොත් ඔයාලට මෙතන ගිහින් රිෆ්‍රෙෂ් කරාට පස්සේ එක ස්පේස් එකයි හරිද? හරිද? එක ස්පේස් එකයි ඔයා ස්පේස් එක දිහා නැහැ. හැබැයි මේ NDSP එකෙන් ගන්නේ හරිද? ස්පේසස් දැන් මේ විදිහට තමයි මෙයා පාවිච්චි කරන්නේ. අපි ස්පේස් එකට වඩා ස්පේසස් ප්‍රමාණය වැඩි කරගන්න ඕන. මෙන්න NBS NBS කියන කෙනාව යූස් කරනවා. හරිද? SBN SBO යූස් කරනවා. හරිද? දැන් අපි මෙයාට එක්ස්පෙක්ට් දැන් ඔයාලා හිතන්න පුළුවන් සමහර ආගමක් එකම පේයි. නෑ. ඒ මෙන්න මේ NBSP කියන කෙනාව කවුරු ඩෙවලපර් කෙනෙක් විසින් මෙන්න මෙයාව එක්වොත් ඉස්තන් ප්‍රමාණය වැඩි කරන තව මෙයාව ගන්න කියලා දීලා තියෙනවා. ඒක තමයි මේ පේජ් එකේ පේන පාර ඩිස්ප්ලේ වෙනවා. හරිද? ටෙක්ස්ට් එකේ ගන්නව ගත්තා. NBSP එකේ අපිට මගෙන් ගන්නේ ස්පේසස් එකට වැඩි ප්‍රමාණයක් කියන්නේ මෙයාව යූස් කරන්නේ. ඒක තමයි අපිට මේ සිංගල් ස්පේස් එක කලින් පේන්නේ. හරි. අපි මෙහෙම දුන්නාට පස්සේ වට පේනවා මෙතන එක ස්පේස් එකක් තියෙනවා. ඊට මෙතන එක ස්පේස් එකක් තියෙනවා. නේද? ඇනිමේට් DSP කියන එක කියලාගෙන ස්පේස් එකක් ගන්නවා. නේද? ඇනිමේට් DSP කියන එක කියලාගෙන ස්පේස් එක තමයි මේ නිරූපණය. හරි. මේ විදිහට අපි දිලා රීෆ්‍රෙෂ් කරනවා. වට පේන මෙතන අවුට්පුට් එකේ 1 කියලා ස්පේස් තුනක් අපිට නිරූපණය කරලා තියෙනවා. කලින් ස්පේස් එකක් දීලා කරන්නේ. හරිද? ඔන්න ඔය විදිහ තමයි අපිට අවශ්‍ය විදිහට අපේ ටෙස්ට් එකට අතරම අපිට ස්පේසස් ගන්න වැඩි කර ගන්න ඕන නම් අපි මෙන්න මේ කමාන්ඩ් එක යූස් කරනවා. හරිද? දාගන්නකෝ. හරිද? එක ඉන්ස්ටාලර් sorry එක ඉන්ස්ටාලර් වල තබාගෙන එක ඉන්ස්ටාලර් වල තබාගෙන ඉන්න සමහරක් දාගෙන හරිද? NBSP කියලා and NBSP කියලා හරිද? and NBSP එක තමයි මොකද ඉස්තරවට ක්‍රියා කරනවා භාවිතා කරනවා. හරිද? මෙයා පොඩ්ඩක් වරණක් හරි දාලා ඉල්පයි කරලා ගන්න හොඳයි. හරිද? හරි. ඊටස් දාගෙන මෙන්න මේ තුනක් දාගෙන ඉවර වෙනවා. අපි මෙහෙම කරා මෙහෙම කොච්චර කරා ඔන්න ස්පේස් එක ගන්න තියා හරි. මේ ස්පේස් එක දැන් මෙතන හතරක් විතර තියාගෙන මෙන්න මේ කාරණා වගේ හරිද? මෙතන තියාගෙන පඩ අපි ටයිප් එකක් යූස් කරලා වෙනවා කියලා. හරි. ඒක හරියන්නේ ඇනලිටික්ස් කියලා කොහොමද කරන්නේ කියලා. To keep more than one spaces. හරි. ඔන්න අපි මොකද වෙබ් බ්‍රවුසර් එක ඉස්තරකට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න කතාවල ටයිප් එකක් ගැන කතා කරනවා. හරි. තාක්ෂණික වැඩි. දාන්න පුළුවන් නෝට් එක
අල්ලනවා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවනේ ප්‍රශ්නයක් නැහැ. මට පොඩ්ඩක් ඔයගොල්ලෝ කරලා දෙන්න. ස්ක්‍රීන් ෂෙයාර් කරන ප්‍රශ්නයක් නෑ. හරි. හරි. අපි යන් ඉඳන් ඊළඟ කොටස. හරි. දුමු වදින කාර්. හරි. ඉවරයි නේද? හරි. කට්ටිය ඉවරයි කියලා මම හිතනවා. හරි. පොඩ අතුරු ටිකක් බීලා ඉන්නත් එක වැඩිපුර දාන්න දුන්නා. හරි. අපි ඊළඟ කොටසට යමු. ඔය මම ටාක්ස් ස්ක්‍රීන් ෂෙයාර් ඕෆ් කරලා නැත්නම් පොඩි ඉෂුව එකක් තියෙනවා කියලා. හරි. හරි. අපි යන් ඊළඟ කොටස. බේස් තියෙන එකක් දැන් කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරමු තිරේ කොමල් තිරස් එකක් අඳින්නේ කියලා. හරි. තිරේ තිරස් එකක් අඳින්නේ. හරි. ඒ කියන්නේ හිතමුකෝ දැන් ඔයාගේ වෙබ්සයිට් එක ඇත්තටම හදනවා කියන්නේ. ඔයාට ඕනේ මෙන්න මේ හරිය ෆොටෝ එකක් යොදලා හදලා. හරිද? ඊට පස්සේ ඔයාලට ඕනේ මේ ෆොටෝ එක මෙතනින් මේක කරලා ඒකට මොකද ඕඩියෝ එක. හරිද? දැන් මෙතන ෆොටෝ එක දාලා තියෙන්නේ. ෆොටෝ එක දාලා වෙලා ඔයාට ඕනේ මොකද වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඒ වීඩියෝ එක ප්ලේ වෙනවා ගන්න ඕනේ ෆොටෝ එක ලින්ක් කරලා. ඒක ඉරක් ගන්න ඕනේ තිබුණේ. අපි මේ ඉරක් ගන්න පාවිච්චි කරනවා හොරිසොන්ටල් රූල් කියලා. හරිද? එක්කේ. හරිද? අපි වල මේකට තමයි ගන්නේ. දාගන්න විෂන් දාගන්න. යෝ ඉරසිලා පිළිවිදලා ඉරස් ඉදා හරි ආදී මෙන්නේ ඉරසිලා ගැනීම දාගන්න විෂන් රෝ දැන් හොරිසොන්ටල් රූල්. හරි රෝ හොරිසොන්ටල් රූල් කියලා දාන්න. දාගන්න අපි මාතෘකාව රෝ හොරිසොන්ටල් රූල්. අපි මේ බලමු කොහොමද ඉරසිලා ගන්න. හරි. මේවා අපි ඉරසිලා ගන්න. මම මෙතනින් බලමු. ටයිම් පාවිච්චි මාස් කියලා දෙමු. හරි. ඊට පස්සේ මම මේ හරි දෙනවා. අයින් නයින් හරි. ඕනෝදියා මම කන්ට්‍රෝල් සිග්නල් එකකින් රීප්ලේස් කරලා පස්සේ මට මොකක්ද දෙන්නේ? අයින් පාවිච්චි මාස් කියලා ඇවිල්ලා අයින් 19 years old එක අපිට දෙනවනේ. right. මට ඕනේ මොකද්ද? මේක ලයින් බ්‍රේක් එකක් ගන්න PR ටැග් එකක් ඒක තව ටිකක් හරියට. මේ මොකද කියලා ඒක බඩේ. ඔය ඒක තමයි ඔයාලා මේ PR ටැග් එකට මේ ස්පේස් එකක් තිබ්බත් ටැග් එක වැඩ ගන්න. ආ ටැග් එක වැඩ ගන්නවා නම් මේ විදිහට බේරන්න. ඔන්න අයින් කවිෂි මාෂ අයින් 19 years old කියලා. මට ඕනේ මේ අයින් කවිෂි මාෂ කෙනෙක් කියන උඩට ඇවිල්ලා අර මේ අයින් 19 year අයින් කවිෂි මාෂ කෙනෙක් කියන පාලිමේන්තු මිලක් ඇවිල්ලා අයින් 19 years old කියලා කියනවානේ කියනවානේ. අන්නේ දෙන්නා මට වෙන් කරන්න ඕන. මෙතන පොඩි එකක් ගන්න මට වෙන් කරන්න ඕනේ. හරි. මම මේ සඳහා පාවිච්චි කරනවා HR කියලා පොඩි ටැග් එකක්. හරිද? මට මතකද මම day 1 එකේ හරි මේ ගත්තාම පොඩ්ඩක් වෙන් කරලා බෙන්න මොකක්ද එක. හරි. මට දැන් මතක නැහැ. අපි කරේ කියලා. හරි. ඔන්න මේ විදිහට මට මේ හරි ඉරස් විලා පාවිච්චි කරලා මම මේ ෂේඩ් දෙකක් හරි මුක්ත ටෙක්ස්ට් දෙකක් හරි ඒක වෙන් කියන ඉඳලා මට මේ HR ටැග් එක කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම මේ දෙන්න මම කොපි කරලා හරි මට ඉරස්ලා කියු දාගෙන මේ ටැග් එක පාවිච්චි කරනවා. මම මේ හරියම ආයෙ දාගෙන
මෙන්න මේ HR කියන ටයිප් එක අපිට ඕන විදිහට මොකක් හරි කරගන්න. මේ අපිට දැන් මෙයාගේ මේ මට මේ ලෙන්ත් එක මදි කියලා නෙමෙයි. විත් එක මදි කියලා. විත් එක කියන්නේ පළවෙනි. හරි. පළවෙනි වෙනස් කරන්න පුළුවන්, සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඉදිරි ස්ථානයේ නැත්තම් කොමට නම් වමට දකුණට දකුණට වැදට නම් වැදට වෙන විදිහට හරි මොකද ගන්නට ගන්න පුළුවන්. හරි. මම HR align කියලා දීලා හරි. HR align කියලා දීලා මොන මම කරන්නේ මොකද්ද? දැන් මෙයා මට කොහෙද align වෙන්නේ? මම දුන right කියලා. හරි. ඔය right කියන මම දකුණට ගෙල්ල විමසන. හරි. ඔන්න ඔන්න මම කැල්කුලස් දීලා ඒ පැත්තකින් මම රීපේස් කරලා තියෙනවා. මට පේනවා ඇති. මම ඔයාලට A to Z කියලා දෙනවා ඈ. ඔව් ඔව්. මම zoom in කරලා බලන්න. වෙනසක් තුන්නේ නැහැ. align right. අපි දෙන්නවනේ මෙයාගේ මේ විත් එකක් දෙන්නද? මේ විදිහට කළා හරියයි. right දුන්නා හරි. ඊට පස්සේ එතනින්ම මම දෙනවා මොකද විත් එක දෙන්න. හරි. විත් එක දෙනවා මම 50ට. 50ට ඉස්සර ඉස්සරද මම කල්පියුලස් එකේ තමයි රිප්ලේස් කරලා ඉන්නත් මෙතන TH name වල ගයිස් කියලා. මම දැන් බලන්න දැන් හරියට. හරි අන්න හරි කියන්නේ. මොකද නේද? මම දැන් කිව්වා අයින් කල්ෂි මාෂ I'm 19 years old කෙනෙක් මේ දෙන්නමදී ඉරක් ගන්න ඕනි කියලා. ඊට පස්සේ ඊට ගන්නට මොකද උනේ? ගැටුණු ප්‍රශ්න නැහැ. මට ඕනේ මේ දකුණු පැත්තේ ඉඳන් 20ක දිගට. හරි. ඉතින් මේක තාම පික්සල් 20ක් විතර ගන්න. හරි. ඕන අපිට මෙතන පික් එක දෙනකොට පික්සල්ස් කරමු. පික්සල් හෝ ඉන්ච්. පික්ස් කියන අඟල් මොකද පික්සල්ස් වලින්. ඔව්. පික්සල්ස් වලින් තමයි වෙන්නේ. හරි. හරි. අඟල් වලින් දෙනකොට ඉන්ච් දෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඒ ටික මම පස්සේ වල කියලා දෙන්නම්. හරි. මම මේක වෙයිකල් වෙනසක් වෙන්නේ. හරි. ඔබ අපිට 20 කියලා දෙන්න පුළුවන්. ඒක විතර 200 කියලා දෙන්න මම එකක් තියෙනවා. හරි. දැන් 20 කියලා දැන් තියෙන්නේ 200 කොහොමද මෙතෙන් දාන්නේ? ඔන්න මම මොකද කරේ? මෙන්න මේ horizontal rule එකක් ගත්තා. ඒ horizontal rule එක සුදු මම කරපැඩේ. එයා කොයි පැත්තේ දෙන්නවා කිව්වා right එකෙන්. right එකේ ඉඳන් 200 දුන්නු. හරි. කියලා දුන්නා. හරි. ඔයාලට ඕන නම් මෙතන color කියලා දුන්නා. මේ color එක change කරන්න පුළුවන්. හරි. ඔන්න අපිට ඔව් color එක change කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කැමති නම් මේක size එක දැන් මදි මදි වගේ නම් size කියලා දීලා පහක් වගේ පහක් දීලා මේ පික්සල්ස් වලින් තමයි යන්නේ. ඔන්න ඔය විදිහට පහක් මහත හරියට මේ පහක් මොකද මහත් මහත වෙච්ච රතු පාට 200 දිග දකුණු පැත්තේ ඉඳන් මේ විදිහේ වාට හොරිසොන්ටල් රූල් එක ගන්න පුළුවන්. හරි. මම කරනවා මේ විදිහට කියලා මේ ටික අස්සරට ගන්න විදිහ. හරි. ඔයාලා සාමාන්‍ය මෙන්න මේ විදිහට ඉඩක් ගන්න විදිහ තමයි මේ මොකක්ද පේපර්ස් වල ගන්න. හරි. මේ මොකක් ෆොටෝ එක કોઈ වීඩියෝ එකක් තමයි කරනවා. එක්සැම්ස් එකේ දෙනවා. ඒ විදිහට වෙන්න මේ හොරිසොන්ටල් රූල් එක හදනවා. මෙන්න මේකක් මෙයාව ගන්න පාවිච්චි කරන ටැගින්. ඔයාලා පරිශීලනය කොහොමද මේ ටැග් ගන්නවයි නෙන්නේ ටේප් එක. ඉතින් රතු පාටින් කරලා දෙන්න. ඔයාලට සමහරවිට HR ටැග් දාලා උන් මාක් කරන්න දෙන්න. හරි. හරි. දාගන්නකෝ ඉරස් ගන්න එන්නේ. ඉරස් ඉරක් ඇලින් කියලා දාන්න ටු බ්ලොක් හොරිසොන්ටල් රූල් එක දාන්න මේක දාන්න. හරි. හරිද? ඊට පස්සේ මේ දාගන්නකෝ මේ දෙකම වෙන වෙනම දාගන්න. හරි. මේකෙන් උනේ මොකද? මෙන්න මේ දෙක අතර මැද හොරිසොන්ටල් රූල් එක දීලා. ඊට පස්සේ මෙතන දින කොට සෙට් එක දාව මේ අර හරි
දැන් ටික කරන්න. ඔව්. දැන් හරි. හරි. මේ සෙට් එක ඔය එකේ ඉඳන් දෙකේ ඉඳන් 6 දක්වා කොටස දාලා අවුට්පුට් එක මෙයාලා ටික හරි. ඊට පස්සේ 10 ඉඳන් 12 දක්වා අවුට් සෙට් එක තමයි ඔය මේ යට ටික. හරි. දාගන්න කොහොමද? එළුනේ නැහැ ඒ කිසි දාගන්න බැරිද? ඒ අනුකම්ප බෞද්ධ දැන් මේ සමාන දෙයක්. හරි. වතුර දාන්න බැරිද කියලා. හරි. හරි. ඉවරයි නේද? ඉවරයි පොඩේ. දාගන්න කොහොමද? දාගෙන ඉතින් ස්ක්‍රීන්ෂොට් එක දාන්න පොඩ්ඩක් දාගන්න. අපේ මොකද? පැඩෝගේ පිටත පොඩි ඉස්සරහට ගන්න. හරි. මට තව මේ ගෲප් එකට දාන්න බැරි වුණා මොකද මේක? මේ දේ මම මේ ඊළඟට පාවිච්චි කරමු මම ටෙලිග්‍රෑම් ප්‍රොෆයිල් එක හරි ක්ලාස් එකට මම මේ ක්ලාස් එකට ගෲප් හරි මේ තියෙන අපේ ෂැඩෝ පේපර් සීරීස් එක හරි මේ තියෙන අපේ ගෲප් එක හරි ඉලාස්ටික් පවර් ICT එක්ස්පීරියන්ස් ඔෆ් පබ්ලිෂින් එක නම් ගෲප් එක හදලා ඉන්නේ හරි මම ගෲප් ලින්ක් එක ඔයාලගේ කමෙන්ට් එකෙන් දාන්න කැමති අය ඉන්නවා ගෲප් එකට ජොයින් වෙලා වැඩ කරන් යන්න පුළුවන් හරි මේ තියෙන විදිහට මම දාලා තියෙන මොනවද අපේ ෂැඩෝ පේපර්ස් හරි මේ විදිහට මොල් ෂැඩෝ පේපර් වහන්න තියෙන්නේ හරි ඊට පස්සේ එයාට ගන්න ටික ගන්න තියෙනවා හරි ඉතින් අපි ෂැඩෝ පේපර් 2 එක දැන් මේ වීඩියෝ ටික 2 එකට දාලා උත්තර පහක් තියෙනවා හරි ඊට පස්සේ වාට කියනවා ෂැඩෝ පේපර් 3 එක හරි අපි නිකන් පේපර් එක පොල් මේ මොකක්ද ඕපන් කරලා බලමු මේ විදිහට තමයි අපි ෂැඩෝ පේපර් එකක් ගන්නෙ හරි බලා ගන්නවා ඔයාලා හිතනවා මේව හදලා දාන්න. හරි. ඔයාලා දාගෙන ගන්නට වැඩ කරගෙන යන්න. හරි. මේ විදිහට අපේ ෂැඩෝ පේපර් සීරීස් එක. හරි. අපේ ෂැඩෝ පේපර් සීරීස් එක මම උන්නේ කියලා ගන්නම්. ඔකේ තුත්තර. මේ පේපර් එක තමයි ටිකක් හොඳට හදන්න. හරි. හොඳට කියලා ගන්න. පටන් ගන්න ඉතින් මම කියනවා පටන් පොඩ්ඩක් කතා කරන්න යන්න. හරි. මේ විදිහට අපේ ෂැඩෝ පේපර් සීරීස් එක. හරි. ඔයාලට හැමදාම try 12 වෙද්දී අපි ගෲප් එකට අප්ලෝඩ් කරන ෂැඩෝ ටේප් එක. හරි. ඒ ෂැඩෝ පේපර් එක තුළ MCQ පහ පඩම් වෙනවා. හරි. අපි එක්සෑම් වගේ ලඟ වෙනකොට වගේ MCQ ප්‍රමාණය වැඩි කරමු. හරි. අපි එසේ පේපර්ස් ටික ගන්න. හරි. ඒවල මම හිතන් ඉන්නේ 10න් 10ට වගේ දාන්න එසේ කැවිලා. හරි. කියන්නේ පළවෙනි 10 ඒ කියන්නේ පළවෙනි ඉඳන් 9 දක්වා MCQ 10 වෙනි පේපරේ සමහරවිට මේ එසේ පේපර් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් වලින් සමහරවිට වැඩි වෙනවා. හරි. මේ කියන්නේ කොට ඩේටාබේස් වලින් එකයි HTML වලින් එකයි හරි මේ විදිහේ හරි ස්ට්‍රක්චර්ස් ඕන එකක් දාන්න හරි ස්ට්‍රක්චර් එකයි සීර් එකයි දාන්න හරි ඒ විදිහට අපි ෂැඩෝ පේපර් එකක් ඩිසයින් කරන්නේ හරි මේ ෂැඩෝ පේපර් 1 එක හරි මම මේකේ සාමාන්‍යයෙන් වගේ සාමාන්‍ය දැනුම එකකුත් දාලා හරි ඔයාලට නම්බර් සිස්ටම් එකක් හදාගන්න ඊට පස්සේ කම්පියුටර් වල හරි ඉන්පුට් ඩිවයිස් ප්‍රොසෙස් එක සහ අවුට්පුට් ඩිවයිස් එක හදාගන්න දැන් නෙට්වර්කින් වල ප්‍රශ්නයක් ආදිනවා නේ කේබල්ස් වල එසේ පැස්කල් වලින් අහනවා ඒක ප්‍රශ්න හරිද ඔන්න ඔය තමයි අපි මේ ෂැඩෝ පේපර් සීරීස් එක කියන්නේ හරිද ඒක පළවෙනි ඔන්න තමයි අපි පළවෙනි පේපර් එක තියෙන්නේ අපි දෙවෙනි ඊට පස්සේ වාට මේ වාට එතනින් බලලා මේ ප්‍රශ්නේ කියවලා හරි උත්තරය ගිහිල්ලා මෙන්න මෙතන ටික් කරලා හරිද වඩු උත්තරේ හොරන්න තියෙනවා හරිද ඒ විදිහට අපි ෂැඩෝ පේපර් සීරීස් එක පටන් ගන්න කරගෙන හරිද ඊට මේ තියෙන අපේ සෙකන්ඩ් පේපර් එක ෂැඩෝ පේපර් එකේ හරිද මේකට මම එක අප්ලෝඩ් කරලා තියෙන්නේ ඊට ගමන් වල වෙනස් කරලා තියෙනවා ආකෘතිය හරිද මේ විදිහට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පරම කම්පියුටර් ජෙනරේෂන් සම්බන්ධය වැකුම් ටියුබ් එක උත්තර හරි ඊට පස්සේ මෙමරි සම්බන්ධය බාහිර පස්සේ නම්බර් සිස්ටම් මේ ඊට පස්සේ මෙමරි ගැන අහලා තියෙනවා හරි ඊට පස්සේ අපි පස්වෙනි ප්‍රශ්නේ වශයෙන් අහලා තියෙනවා ඊට පස්සේ පැස්කල් වලින් ප්‍රශ්න හරිද
ඔයදී සාමාන්‍යයෙන් ප්‍රස් කරගෙන කෝඩ් එකක් දීලා තමයි අහන්නේ ප්‍රශ්න. හරිද? ඒක මට පොඩක් මාර්ජින් සම්බන්ධ ගැටලුවක් වෙනවා පේපර් එකේ. හරි මා හදලින් වලට තමයි දැක්කේ මේක. හරි මම ඒක හදලා දාන්න ආයෙ අප්ලෝඩ් කරනවා. හරි ඊට පස්සේ මම මේව PDF මේ PDF එක ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න print out එකක් අරගෙන මුලින් කරගෙන යන්න. හරි මම මේ දා ක්ලාස් එක කරලා පෙන්නන්න තමයි මේක වලුනේ. හරි ඔයාලට කරලා පෙන්නුවා එහෙම කරාම ඊට පස්සේ ඉස්සරට ටික මොන තමයි ඉන්නේ කියලා මම මේක අපි තුන්වෙනි පේපර් එකේ ෂැඩෝ පේපර් එකේ මම මේ කම්මැලි කරන්නේ පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අපි මේ තියෙන ෂැඩෝ පේපර් 3 එක හරිද? හරිද? මම ඔයාලට මේ සාමාන්‍ය පාස් පේපර්ස් වලින් එක MCQ එකක් අපි දානවා සමහර වෙලාවට. හරි මේ තියෙන 2024 O level එක වගේ මේක 2024 O level එක මේකත් පාස් පේපර් ප්‍රශ්නයක් තිබුණේ. හරි එකක් දෙකක් දානවා සාමාන්‍ය පාස් පේපර්. හරි හරි ඔන්න ඔය තමයි අපි ෂැඩෝ පේපර් සීරීස් එක කියන්නේ. හරි අපි බලන ප්‍රශ්න බලමු මේ ඔයාලට උත්තර දෙන්න කොහොමද ඔයා හරි උත්තරේ තෝරගන්නේ? ඔයා හිතමු මේකට උත්තරේ තුන්වෙනි කියලා. හරි මට කියලා තුනකේ උත්තර. හරිද? මම දැන් පළවෙනි එකට තුනනේ මේ විදිහට වල තියෙන්නේ මේ පළවෙනි ෂැඩෝ පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන උත්තරේ හොයාගත්තා. හරිද? මේ විදිහට ඔයා මේ ගෲප් එකේට මේක ටික් කරන්න. හරිද? මේ විදිහට හරි ගියොත් ඔයාගේ උත්තරේ මේ මල් වර්ෂාවක් යනවා. වැඩිදුනොත් ඔයාලා මේ උත්තරේ ඔයාලට මේ විදිහට මේ හරිද? ඔය දැන් පළවෙනි කිලෝමීටර් ටික් කරලා එතකොට හරි උත්තරේ මෙහෙම පෙන්නනවා. හරිද? ඒතකොට ඔයා තුන්වෙනි උත්තරේ කියන තමයි කරන්නේ. එතකොට මේ ඔයාලට හරි උත්තරේ පළවෙනි එක කියලා පෙන්නනවා. හරි. ඒ විදිහට තමයි අපි ෂැඩෝ පේපර් සීරීස් එක හදලා තියෙන්නේ. හරි. මම හිතනවා ෂැඩෝ පේපර් සීරීස් එක ගැන පොඩි තරම් අවබෝධයක් තියෙනවා. හරි කියලා. හරි. මම මතක් කරේ ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන් ෂැඩෝ පේපර් සීරීස් එකක් තියෙනවා. හරි. මේක කනිකර ෆ්‍රී යන්නේ. හරි. හරි. තව කවුරුත් ජොයින් වෙලා නැහැ ෂැඩෝ පේපර් සීරීස් එකක් එක්ක. හරි. ඔයාලා ජොයින් වෙලා වැඩ කරගෙන යන්න. හරි. අපි යනවා අපේ පාඩම් කොටසට. අපි දැන් මොන තිරස් එකක් එනින් ඉඳලා කොහොමද කතා කරන්නේ? ඊළඟට පිටර කරනවා. මේ කතා කරනකොට දෙනවා මේ ඔයාලට ආයි මම බෝඩ් ෆෝමැටින් ටැක්ස් එක කතා කරන්න ඕනේ. නේද? අර ගමන් කතා කරපු විදිහ තමයි. ස්මෝල් නව දේ වන්නේ කතා කරලා අන්තිමට. ඕල් ගන්න ස්ප්‍රෝම් බෝඩ් ගන්න පුළුවන්. ඒක මම හිතනවා ඉතින් කාල් කරන්න ඕනේ නැතිද? හරි. මම ඔයාලට ටයිටල් ටැග් සම්බන්ධයෙන් මේ දුන්නේ නැහැ නෝට් එකක්. අපි ටයිටල් ටැග් සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් විතර ස්පේස් දැන් තියෙනවා දාගමු. මට ඒක අමතක වෙලා තියෙනවා මට ටයිටල් ටැග් සම්බන්ධයෙන් නෝට් එකක්. හරි. ආ ටියුට් එක අපි හදාගෙන යනවා මම කියන නම. නෑ වගේ. හරි. ඔයාලා ටයිටල් ටැග් සම්බන්ධයෙන් මොන නෝට් එකක් දාන්නේ? මම ඔන්න ස්ක්‍රීන් ෂෙයාර් කරනවා අපි පොඩි පරිදි. හරි. වෙබ් බ්‍රවුසර් එකයි ටෙක්ස්ට් එකකටයි. හරි. ඔය මම ඉවරනේ. මේක ස්ක්‍රීන් ෂොට් එක ගන්න ගානේ දෙන්න. ඔන්න වයින් කරා. දාගෙන මොන ටයිටල් ටැග් එක. හරි. මට මේක සම්බන්ධයෙන් නෝට් එකක් දෙන්නට අමතක වෙලා. අපි ටයිටල් ටැග් එක දෙන්නේ. එහෙම ටයිටල් එක ඕපනින් ටැග් එකක් දාගෙන හරි අපි මේ විදිහට මේ මොකද ටයිටල් එක විදිහට ඉග්නෝර් එක දාගෙන මේ K2 කියන තමයි හරි ඔන්න ඔය විදිහට දීලා අපි ටයිටල් ටැග් එකේ පර්සනල් හරි ඊට පස්සේ කන්ට්‍රෝල් S දීලා මේක අතින් රිෆ්‍රෙෂ් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙයා මම මෙයා අපි අපි ගාවනේ හරි ඔන්න ඔය විදිහට ටයිටල් එකක් දෙන්න පුළුවන් වෙබ් ටිකක් වෙබ් පේජස් වල මාතෘකාවක් වේද දෙන්න පුළුවන් හරි මෙන්න මේ විදිහට මාතෘකාවක් දෙන්න අපි ටයිටල් ටැග් පාවිච්චි කරනවා හරි කොහොමද අපි ටයිටල් ටැග් එක දෙන්නේ කොහොමද ඊටස් දාපේ ඔය ටයිටල් ටැග් කියලා මාතෘකාව දාගෙන ලියාගෙන පොඩි පොයින්ට් සෙට් එකක් හරි මේ පල්ලෙන් වෙබ් පිටුවකට වෙබ් අධිවිශ්වයට
ටැබ් තුල පෙන්වන්න. හරිද? ඔයාලට පේනද මෙතන මේ ටැබ්ස් තියෙනවනේ. මෙන්න මේකේ දැන් මට පේනද මේ සෝරි ළමයි මේ ටයිපින් කියන්නේ එක ටී එක එන්නේ. හරිද? මම ඩබල් ටී ඉන්නවා. හරිද? සෝරි. මාතෘකාව මොකද මේ වෙබ් අතිරිස මෙතන පෙන්වන්නේ සාමාන්‍යයෙන් මේ. මෙන්න මෙතන පෙන්වන්නේ. මෙතන ගියපස්සේ වෙබ් ඩේට් මුකිල වලට පේනවා මෙතන මේ අපි මේක නෙමෙයි ඉන්නේ. අපි මෙන්න මේක ඉන්නේ. හරිද? මෙන්න මේ ෆෝල්ඩර් එක තමයි අපි ඕපන් කරලා දෙන්නේ. ඔව් ඔව්. හරි. ඒ ඉතින් මේක ඔවි. මේක අපි වෙබ් ඩේට් ෆෝල්ඩර් එක දාමු. තමයි. හරි. හරි. ඔයාලට පේනද අපි ටයිටල් එකක් මෙහෙම දෙනවනේ. TITLE ඩබල් T එන්නේ. හරි. මේව අපි ටයිටල් එකක් දුන්නාට පස්සේ මෙන්න ටයිටල් එකට අදාළව තියෙනවා මෙන්න ටැබ් වල තුනක් තුන තමයි අපි දාන්නේ. හරි. දැන් ඔයාලට පේනද මෙතන මේ ටැබ් එකට ගිහලා මෙන්න මේ කර්සර් එක ලං කරනවත් එක්කම වෙබ් ඩේ 220 කියනවනේ. 220 නෙමෙයි අපේ වෙබ් ඩේ එකක් දුන්නානේ. හරි. මේ අපි තුන කියලා දෙන්න පොර ප්‍රශ්නයක් නෑ. හරි. අනවශ්‍ය ටැබ් සෙට් එක මම ක්ලෝස් කරගන්න. හරි. මේක ක්ලෝස් කරලා දැන් අපි යමු. අපි ඕල් ටැබ් එක මෙහා ඉඳලා මම මෙතන ආයෙත් රික්වෙස්ට් කරනවා කොන්ෆරන්ස් කියලා. අපි වෙබ් ඩේ 2 කියලා මේ වෙබ් ඩේ 3 කියලා මේ විදිහට අපි ටයිටල් ටැග් එක දුන්නාට පස්සේ අපිට මේ වෙබ් අධිවිශ්වයේ ටැබ් තුල මේ විදිහට අපිට ටයිටල් එක දැක බලන්න පුළුවන්. හරි. දාව කියන ටයිටල් ටැග් එකේ පළවෙනි මොකක්ද? පොයින්ට් එක තමයි. හරි. වෙබ් අධිවිශ්වයේ ටැබ් තුල පෙන්නන්නේ. වෙබ් අධිවිශ්වයේ ටැබ් තුල පෙන්නන්නේ. මේකෙන් ටැබ් හරි ටැබ් වල තමයි මේ न्यू टैब කියලා පෙන්වන්නේ ගන්න මෙතන කියන්නේ. මේ न्यू टैब කියලා පෙන්වන්නේ මේ ප්‍රතිශීල ටැබ් කියලා පෙන්නන. අන්න දෙවෙනි එක තමයි වෙබ් අඩවියේ හිස කොටස වල ලියන. ඒකක් වෙලාවක වෙබ් අඩවියේ හිස කොටස වල තුල තමයි අපි ටයිටල් එක සඳහන් කරගෙන සිදු කරන්නේ. වෙබ් අඩවියේ ටයිටල් එක සඳහන් කරන්නේ ඉලොක් කරන්නේ හෙඩ් එක. හරිද? ඊට පස්සේ ලියාගන්න තුන්වෙනි පොයින්ට් එක එකවර වෙබ් පිටු කිහිපයක් එකවර වෙබ් පිටු කිහිපයක් එකවර වෙබ් පිටු කිහිපයක් විවෘත කරනවා. ඇති විට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ඉදා එකවර වෙබ් පිටු කිහිපයක් විවෘත කර ඇති විට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනවා. එකවර වෙබ් පිටු කිහිපයක් විවෘත කර ඇති විට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනවා. හරි. ඔන්න සිංහල මීඩියම් වලින් පොයින්ට්ස් දෙන්න දීලා ඉවරයි. හරි. හරි. ඊළඟට අපි කතා කරන්නේ මේ ඉංග්‍රීසි වලින් ටර්ම් කියලා. හරි. පොයින්ට්ස් එක කියන්න. title is displayed. Title is displayed. හරි. Wikipedia එකේ දාන්න ඕනේ එක. Title is displayed in tab option. In tabs of title is displayed in tabs of in tabs of web browser. Web browser. web පතිරිස්සුවක tab වල වෙන්න. හරි. දෙවෙනි පොයින්ට් එක දාන්න. Title is missing. Title is written inside. Title is written inside the head part. The head part. Right. Title is written inside the head part. The head part. head එක උඩ head එක උඩ තමයි අපි මේ title එක ලියනකොට මොකෝ දාන්න යන්නේ. හරි. yes තුන්වෙනි point එක දාගන්න. It is used for it is used for it is used for it is used for used for it is used for easy navigation easy navigation easy navigation when several websites are open with several websites are open websites are open Fine. Websites are open Fine. Right. Fine.
ඔන්න අපි දැන් ටයිටල් එකක් විතර විදිහට කතා කරන්නේ වෙබ් පිටුව මාතෘකාවක් ඊට පස්සේ මේ මාතෘකාව අපිට කොහෙද පේන්නේ වෙබ් බ්‍රවුසර් එකේ ටැබ් බාර් එකේ තමයි අපිට පේන්නේ ඊට පස්සේ අපි කතා කරමු මේ ටෙක්ස්ට් එක සෙන්ටර් කරන විදිහ හරි අපි ඊළඟට අපි කමෙන්ට් සෙක්ෂන් කතා කරලා කතා කරමු සෙන්ටර් හරි අපි කොහොමද මේ වෙබ් පිටුවක ටෙක්ස්ට් එක සෙන්ටර් කරගන්න කියන ආකාරයටම මැදට ගැනීමට වෙබ් පිටුව කොහොමද ටෙක්ස්ට් එකක් මැදට ගන්න. හරි. ඒ කියන්නේ අපි දැන් මේ විදිහට පොඩි කරමු මෙන්න මේ මැද පෙන්නන්න. හරි. අපි දැන් ලොකු මෙන්න මේ ලොකු මේ ස්ක්‍රීන් එක පුරාම ගත්ත ගාන්න යා මෙන්න මේ හරිය හරි ඩිස්ප්ලේ වෙනවා. හරිද? අපි ස්ක්‍රීන් එක පොඩි වැඩි කරනකොට ගාන්න යා ඇඩ්ජස්ට් වෙලා හරිද? සෙන්ටර් වෙලා පෙන්නන්න ඕනේ අපිට. හරි. කොහොමද කරන්නේ? සෙන්ටර් ගන්න හරි දාගන්න වෙබ් පිටුවක අඩංගු ඕනෑම අන්තර්ගතයක් මැදට එකෙල්ලේ කිරීමද මේ බහළු බාධා කරන්නේ වෙබ් පිටුවක කියන වෙබ් පිටුවක අඩංගු ඕනෑම අන්තර්ගතයක් වෙබ් පිටුවක අඩංගු ඕනෑම අන්තර්ගතයක් මැදට එකෙල්ලේ කිරීමද මේ බහළු බාධා කරන්නේ English container can be used to can be used to This container can be used to center any content in the web page. අපි මෙන්න මේක තමයි මොකක් හරි ටෙස්ට් එකක් අපි වෙබ් පිටු මැදට කිලික් නිවස් එක පාදක මේ සෙන්ටර් එක ඔපරේටර් එක කරගෙන හරි ඉතින් මට පබ්ලිෂින් මාස් කෙනෙක් කරනවා තමයි මැදට කිලික් කරනවා කියන්නේ මේ තමයි සෙන්ටර් එක ක්ලෝසින් ටෙක්ස්ට් එකක් දාලා මේ පැත්තේ ගිහම රීපෙස් කරන්න හරි ඉතින් පේන ඇත මම මේ දැන් මෙතන රීපෙස් කරලා පස්සේ මේ මොකද මම වෙබ් බ්‍රවුසර් එකේ මම ඕපන් කරාට පස්සේ මට මේ ලස්සනට මේ විදිහට මේ මම අවුට්පුට් එක දෙනවා පබ්ලිෂින් මාස් එක මැදට මම මේ පොඩි කරොත් මෙයා ගන්නට පොඩ්ඩක් මැදට ඇවිල්ලා කරනවා කියනවනේ මෙතනින් ගත්තත් මෙතනින් ඉඳන් මෙතෙන් ගත්තත් සමාන දුරක් මෙතනින් මෙතෙන් ගත්තත් සමාන දුරක් ඉන්නේ අන්න ඒ විදිහට අපිට මොකක් හරි ටෙක්ස්ට් එක මැදට ගෙල්ලේ කියනස් කරා මෙන්න මේ සෙන්ටර් කියන ටැග් එක පාවිච්චි කරලා පිළිබඳ හරි අපි මේකට දාලා ඕනේ නම් හරි ඔක දාගන්න මේක දාගෙන අවුට්පුට් එකක් දාන්න හරි ඔයාලට තව කතා කරන්න කියනවා අපිට වීඩියෝ දාන්න හැටි ඔඩියෝ දාන්න හැටි PDF එකක් ඇට් හැටි වොයිස් එකක් දාන්න හැටි ඒක ටික කතා කරන්න කියනවා මම මේ එකට ඇඟිල්ලට තීටි කතා කරනවා නැත්නම් වෙන බලන්න ඕඩර් ලිස්ට් එක අද කතා කරන්නේ නැත්නම් වෙන වීඩියෝ එකක් ඕඩර් ලිස්ට් අන්ಓඩර් ලිස්ට් කියලා බලන්න හරි IP එක සෙන්ටර් කරගෙන නම් හරි ඒක මොනවද කතා කරන්නේ ස්කිල් කනෙක්ස් හරි और HTML फॉर्म्स ने हटा कर हनी वो ये समा मतक करने बना दे कोई यूजर नेम पासवर्ड करना अनिवार्य है और बोले बोले वाली हमारी पास का टाइम है तो जब वो राइट अभी हम HTML कमेंट सर्च हरी मम्मी क्लोज कर हरी අපි දැන් මේ මොකටද මේ විවරණ කියන જાති උදාහරණ මොනවද සඳහන් මේ විවරණ කියන එක උදාහරණ හරි බෝඩ් එකේ ඉන්නවනේ අපි මොකටද මේ විවරණ හරි HTML comments පාවිච්චි කරන්නේ හරි comments දැන් පාවිච්චි කරන්නේ
හරි. අන්න බෝඩි කාඩ් එක දාන්න. හරි. මෙහෙම. හරි. අපි දැන් කතා කරන්නේ HTML කමෙන්ට් සම්බන්ධයෙන්. මේ කමෙන්ට්ස් කියන එක අපි මොකටද හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ? කමෙන්ට්ස් කියන එක අපි මොකටද පාවිච්චි කරන්නේ? හුඟක් වෙලාවට මේ කමෙන්ට්ස් කියන එක අපි පාවිච්චි කරන්නේ මේ දැන් මේ ඔය වෙබ්සයිට් හදනකොට මේ දැන් අපේ HTML නේ හැදුවේ. දැන් අපි ලියපු ඕනම ටෙක්ස්ට් එකක් අපි නිකන් ලිව්වොත් මොකද උනේ? ඔයාලට දැක්කනවා මේ අපි දැන් නිකන් අයින් කවිශිමාෂ කියලා ලිව්වා ටෙක්ස්ට් එකේ එයාව අවුට්පුට් උනානේ අපේ මේ වෙබ් බ්‍රවුසර් එකේ. හරි. ඒ විදිහට අපිට අවුට්පුට් වෙන්නේ නැතුව. හරිද? ඩෙවලොපර්ස්ලාට විතරක් පේන විදිහට මොනවා හරි ටෙක්ස්ට් එකක් යොදා ගන්න ඕන නම් අපිට වෙබ් ටෙක්ස්ට් එක තුල අපි යූස් කරන මේ කමෙන්ට්ස් කියන જાති. හරිද? මේ කමෙන්ට්ස් යොදාගන්නේ නැහැ අපිට. දැන් ඔයාලා හිතන්නේ වෙබ්සයිට් එකක් හදද්දී ඩෙවලොපර්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා හදනවා නැත්නම් තනි ඩෙවලොපර් කෙනෙක් විතරක් හදනවා. මුගක් වෙලාට ඩෙවලොපර්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා හදාන්නේ. ඇයි තනි කෙනෙක්ට හදලා ඉවර කරනකොට විශාල කාලයක් යනවා. ඒතකොට මේ ඩෙවලොපර්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා හදද්දී සමහර වෙලාවට එක ඩෙවලොපර් කෙනෙක් විසින් මොකක් හරි ටෙක්ස්ට් එකේ ලියපු ටෙක්ස්ට් එක තවත් ඩෙවලොපර් කෙනෙක්ට තේරුම් ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා එයා කරන දේ මොකද්ද? මෙන්න මේ කමෙන්ට්ස් එක කමෙන්ට්ස් කියලා සෙක්ෂන් එක ඕපන් කරගෙන හරිද? එයා සාමාන්‍යයෙන් ඔයාලට දැන් හුඟක්ම තියෙන සිංහලෙන් දානවා. මම මේක දාලා තියෙන්නේ වීඩියෝ එකක් පෙන්වීම සඳහා කියලා මෙන්න මේ ටැග් එක මෙන්න මේ කොටස යොදලා තියලා තියෙන්නේ වීඩියෝ එකක් පෙන්වීම සඳහා වෙන කොටසක් තමයි මේ තියෙන කියලා සිංහලෙන් දාන්න. නැත්නම් ඉංග්‍රීසියෙන් දාන්න හුඟක් වෙලාවට දාන්න. හරිද? අන්න ඒ විදිහට දාලා මොකද කරන්නේ? අනිත් ඩෙවලොපර්ස්ලාට අංගවනවා. මෙයා මෙතන මේ වීඩියෝ එකක් දාන්න. අතර උන්ට තියෙනවා මෙයා මේ වීඩියෝ එකක් දාන්න කියලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහේ වීඩියෝ ටැග් එකට දාලා මේ සෙට් එක තමයි එන්න ඕනේ කියලා අර හදනවා. අන්න ඒ විදිහට මොකද්ද? එකිනෙක අතර මේ කාට කන්වර්සේෂන් එක පවත්වා ගන්න බැරි අවස්ථාවලදී අපිට කාට කෝඩ් එක හදාගෙන යන්න ඕන අවස්ථාවෙන් තමයි අපි කමෙන්ට් කියන જાතිය උදෙන්තා. හරිද? ඔයාලට මතකද මම පැස්කල් වල කමෙන්ට්ස් කියන එක ගැන කතා කරා. හරි. අපි බලමු දැන් HTML වල කොහොමද කමෙන්ට්ස් එකක් හරියට යොදන්නේ කියලා. හරිද? දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. හරිද? ඔය කමෙන්ට්ස් කියන එක කෙනාව මේ දැන් අපිට පේන්නේ නැහැ. අපි යූසර්ස් ලානේ. දැන් ඉතින් ඔයා වෙබ්සයිට් එක ලියනවා. ඔයා දැන් ඩිවෙලොපර්ස් අතර ඔයාලට කන්ටිනියු කර ගන්න ඕනේ ලේසි නෝට කමෙන්ට්ස් දානවා. ඒ කමෙන්ට් දැන් හදිසියට යූසර්ස් වලට පෙන්නුවොත් මොකක්ද වෙන්නේ කියලා. හරි. දැන් මොකක් හරි හිතමුකෝ. හරි. මොකක් හරි හිතමුකෝ මම මේක දැම්මේ වීඩියෝ එකක් දාන්න ඕනින්ද කියලා. හරි. ඒක අපිට පෙන්නුවොත් අපිට අවුල් යනවා නේ. මම මේක දාසේ වීඩියෝ එකක් හදන්න කියලා වීඩියෝ එකක් ඇඩිට් ප්ලේ වෙන්නේ. එහෙම අවුල්නේ අපි. එහෙනම් අපි මොකද ගන්න? දැන් මේක පේන්න තියෙන හදන්න ඕනේ. අපි මෙන්න HTML කමෙන්ට්ස් ලියන්නේ. හරි බලන්න. හරි. මේ කමෙන්ට්ස් ලියද්දී අපි යූසර්ස්ලාට පේන්නත් බෑ. අර තුන්වන පාවිච්චි උංග මේක දැන් වෙබ්සයිට් එකට ලොග් වෙන පාර්ශව ඉන්නවනේ. නේද? ඇත්තම යූසර්ස්ලාට වෙබ් ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ හැකර්ස්ලාට වෙබ් ලොග් වෙන්න පුළුවන්. නේද? හැකර්ස්ලා ලොග් වෙන්නේ. එයාට අවශ්‍ය තොරතුරු අරගෙන මොකක් හරි ඩීටේල්ස් නේද අන්නයිගේ ඩීටේල්ස් අරගෙන මොකක් හරි යාළගේ කටයුතු කරගන්න. ඊට පස්සේ තව භාෂාවක් ලොග් වෙන්න පුළුවන් කවුද? ඩෙවලොපර්ස්ලා නේ. ඩෙවලොපර්ස්ලා ලොග් වෙන්න පුළුවන්, හැකර්ස්ලා ලොග් වෙන්න පුළුවන්, යූසර්ස්ලා ලොග් වෙන්න පුළුවන් නේ. ඔයගේ භාෂාවනේ වෙබ්සයිට් එකට ගත්තට පස්සේ ඒක ලොග් වෙන භාෂාව. අපි දැන් මේ කමෙන්ට්ස් දාන්නේ ඩෙවලොපර්ස්ලා ලේසි වෙන විදිහට. අපි මේක තමයි HTML වල කමෙන්ට්ස් එකකින් සිදුවන්නේ. හරි. අන්න නිකන් අපි normal tag එකක් open කරන විදිහට open කරගෙන මේ දේම ආශාදී ලකුණක් දාන්න. හරිද? ආශාදී ලකුණ දාලා මේ detail දෙකත් එක්ක හරිද? ඔයාලට අදාළ content එක. හරිද? මෙතන HTML comments කියන HTML comment. හරිද? ඔම HTML comments කියලා දීලා මෙන්න මේ විදිහට close කරලා තමයි අපි HTML එකේ comment එකක් පිළිගන්න සිදු කරන්නේ. හරිද? හරිද? ඔය විදිහට තමයි අපි HTML පාවිච්චි කරලා comment එකක් ලිවීම සිදු කරන්නේ. හරිද? අද ඉන්නේ තියෙනවා. හරිද?
ඔන්න ඔය තමයි අපේ HTML වලින් කමෙන්ට්ස් එකක් විදිහට සිදු කරන්නේ. හරිද? HTML කමෙන්ට්ස් කියලා දාන්න කට්ටිය. HTML කමෙන්ට්ස් කියලා දාන්න ඕක ලියා ගන්න. හරිද? right. ඔයාලට තේරෙනවනේ HTML කමෙන්ට්ස් දාන්නේ. ඔයාලට මතකද මම මේ HTML ඉවත් කළාට කමෙන්ට්ස් එක දැම්මා නේද? හරි. කමෙන්ට්ස් කියලා දාලා ලියා ගන්න පොඩි නෝට් එකක්. ඔය HTML කමෙන්ට්ස් කියලා දාන්න මේ එක්සාම්පල් මේ අපි කමෙන්ට්ස් එක දාන විදිහ ලියන්න චූටි නෝට් එකක්. විවරණයක් තුළ ඇති අන්තර්ගතය. විවරණයක් තුළ ඇති අන්තර්ගතය. අපේ HTML කමෙන්ට්ස් වල කියනවා HTML විවරණ කියලා. හරිද? විවරණයක් තුළ ඇති අන්තර්ගතය කිසි විටක වෙබ් අඩවි වෙබ් අතිරික්තව මගේ දර්ශනය නොකරයි. විවරණයක් තුළ ඇති අන්තර්ගතය කිසි විටක වෙබ් අතිරික්තව මගේ දර්ශනය නොකරයි. හරිද? මේ කමෙන්ට්ස් කියන જાති පාවිච්චි වෙන්නේ හරිද? ඔය ටික මතක තියාගන්න ඕනේ. ඊට කලියන්න ඕනේ. හරිද? ඔය දාත විවරණයක් තුළ ඇති අන්තර්ගතය කිසි විටක වෙබ් අතිරික්තව මගේ ප්‍රදර්ශනය නොකරයි. හරිද? ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න ඉංග්‍රීසි වලට content content inside the comment content inside the comment content inside the comment will not be content inside the comment will not be shown on the web page whatsoever web page whatsoever content inside the comment content inside the comment will not be shown on the web page whatsoever. web page is मगे पेन अंतर्गत विवरणයක් තුළ ඇති අන්තර්ගතය කිසි විටක web page में प्रदर्शित නොකර. හරි. ඕකේ. මම මුලින් ස්ක්‍රීන් ෂෙයාර් කෝල් කරලා අපි බලමු කොහොමද කමෙන්ට්ස් ලියන්නේ කියලා. හරිද? හරි. මේ ඔයාලා හිතන්නකෝ මොකද අපි HTML කමෙන්ට්ස් එක කරන්නේ. හරි. HTML කමෙන්ට්ස්. අපි කොහොමද කමෙන්ට් එක ලියන්නේ? එහෙනම් අපි කමෙන්ට් එක ලියමු. ඊගානකෝ දැන් මම දානවා. හරි දැන් මේ මොනවද? දැන් ඩෙවලොපර්ස් කට්ටියක් ඉන්නවා. හරි. මොකක් හරි මේ ටැග් එකක් කවුරු හරි ලියලා තියෙනවා. හරි. එයා ඒක ලිව් කියලා පෙන්නන්න ඕන නම් I'm Kavishan I quickly this code के लिए हर මම තමයි මේ කෝඩ් එක ලිව්වේ කියලා මේ කවුරු හරි මේ හරි I'm writing this code නෙමෙයි හරි අභිෂ් කියන අභිෂ් writing this code කියලා දැන් ඩෙවලොපර් අප්ඩේට් කෙනෙක් අභිෂ් ඉන්නේ මෙන්න මේක පළ කරලා කියලා එතකොට දැන් කට්ටිය දන්නවනේ මේක දැක්කම දන්නවා මේ කොටස ඩෙවලොප් කරලා අභිෂ් කෙනෙක් කියන්නේ ඒකෙන් දැන් මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් අවිෂ්ට කෝල් කළා නම් මේ මොකද ඔයාලා මේ ලියලා තියෙන්නේ හරිද මෙන්න මේක වල පොඩක් එක්ස්ප්ලেইন කරලා දියන්න නේ මේක තමයි මෙතන මේ කියන්නේ අපි දැන් කමෙන්ට් එකක් ශියාරක ඊට ප්‍රධානම වාක්‍ය හරි දැන් මේ විදිහට තමයි අපි කමෙන්ට් එක ගන්න කමෙන්ට් එක කියනවා අපිට වෙබ් බ්‍රවුසර් එකමයි මට පෙන්නන්න බෑනේ නේ මේ පෙන්නුවේ තවුනේ ඒ කියන්නේ දැන් මේ කන්ට්‍රෝල් S දීලා අපි මේ පැතිකඩ රිෆ්‍රෙෂ් කරොත් දෙන්න ඔයාලට පේනවා මේ මොකද HTML කමෙන්ට්ස් කියන එක නාම අයින් කරලා දෙනවා අයින් කළා විතර මම ගියේ රිෆ්‍රෙෂ් කරනවා දැන් මේ රිෆ්‍රෙෂ් කරලා ඔයාලට පේනවනේ අවිෂ් කින්දි කෝඩ් එක පේනවා ඒ කියන්නේ මේක දැන් මට විතර පේන්නේ නැහැ මේ වෙබ්සයිට් එක උතන පාවිච්චි කරනවා නිදික යුසර් සබ්ජෙක්ට් එක එයාලට පේනවනේ මේ කෝඩ් එක ලියද්දී අවිෂ් කියලා පුතේ ඒකට අවුල් නේ ඒකට කාගෙන් ගන්න අර තෝරියාගේ නානන්නේ මුක්කක් පිච්ච දොරටු පිටට යාමක් වගේ එහෙනම් මොකද කරන්නේ අපි කමෙන්ට් එකක් දාලා මෙන්න මේ කමෙන්ට් එක මගින් දාලා තියෙන ටෙක්ස්ට් එක දිනනවා අන්න එයාව මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එකක් මගින් පිටුද පෙන්වීම වලක් කරනවා හරිද
එතකොට ඩෙවලොපර් කාට ඩෙවලොප්ස් කාට විතරයි මෙන්න මේ ටෙක්ස්ට් එක පේන්නේ. ඒත් එයා දන්නවා මේ පබ්ලිෂ් කෙනෙක් වෙනවා තමයි. මෙන්න මේ කොටස වෙබ්සයිට් එකේ ඩෙවලොප් කරලා තියෙන්නේ. එයාට ෆෝල්ඩර් දාලා මේ ඉෂුව හදාගන්නවා කියන ඩෙවලොපර් දානවා. හරි. ඒත් යූසර්ස්ට පේන්නේ නෑ. ඩෙවලොපර්ස්ට විතරයි මේ කොටස පේන්නේ. හරි. ඔන්න ඔය විදිහට පරිශීලකයන්ගෙන් මොකක් හරි මේ අපිට යා පරිශීලකයට අවශ්‍ය නැති අන්තර්ගතයක් පෙන්වන්න නැතුව හරිද? අපි අපේ ටෙක්ස්ට් එක තුළ කමෙන්ට්ස් එකක් වශයෙන් දෙන්නලා හරිද? අපේ මොකක්ද තුළ ආරක්ෂාව සනාථ කර ගැනීම නිසා අපි විදිහට කමෙන්ට්ස් එකකින් සිදු කරනවා. හරිද? ඔන්න ඔතන අපි HTML වලින් කමෙන්ට්ස් එකක් ඉදිරියට සිදු කරනවා. හරිද? හරි. HTML කමෙන්ට්ස් කියලා දාගන්න ඕනේ. නේද? හරි. මම බෝඩ් එක බලන්න. මේ වාට ඕන මේ දාගන්න බෑ. මේ කේත කොටස් HTML කමෙන්ට්ස් පාවිච්චි කරන්නේ පොඩි පොයින්ට් එකක් දාලා යන්න. කේත කොටස් පැහැදිලි කිරීම සඳහා දාගන්න. මේ විවරණ භාවිතාව වේ කියලා ගන්න. comments are used to කියලා දාගන්න මේ විවරණ භාවිතාවෙන් වෙලාටම කේත කොටස් පැහැදිලි කිරීම සඳහා. මුගක් වෙලාට මේ කේත කොටස් පැහැදිලි කිරීම සඳහා මේ comments භාවිතා වෙනවා. පළවෙනි පොයින්ට් එක කේත කොටස් පැහැදිලි කිරීම සඳහා explain sector of code explain sector of code කේත කොටස් පැහැදිලි කිරීම සඳහා සහ. එනවා තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක දාන්න. ඔන්තර මෙහෙම දැන් මේ දැන් මොකක්ද වගේ වෙබ්සයිට් එකක් තියෙනවා මේ මොකද හිතමු ඔයා මොකක් හරි කඩේකට මේ සිස්ටම් එකක් අහලා තියෙන්නේ. හරි මේ කඩේ සිස්ටම් එක දැන් මොකක්යි දාලා කියනවා මේක පොඩි අප්ඩේට් එකක් කරගන්න. ඔයා මොකද ගන්නේ? ගත්ත ගාන මුළු කෝඩ් එක මොකද දාලා ඔයා කෝඩ් එක ලියන්න කරනවා නැත්නම් තියෙන කෝඩ් එක ඔයා තියාගෙන හරිද? දැන් ඔයාගේ කෝඩ් එකේ මොකක් ඉෂුව එකක් ආවොත් එහෙම හරිද? දැන් මෙතනට ඔයා කලින් ලියපු කෝඩ් එකක් නැහැ. කලින් ලියපු software එක හරිද? ඒතකොට මේ කලින් ලියපු software එක නැතුව ඔයාගේ software එකක් නැතුව ඉන්නවට වඩා හොඳද? නැත්නම් කලින් තියෙන software එක තියාගෙන يعني ඒක කිසිම හානියක් කරන්නේ නැතුව ඔයාගේ software එක develop කරලා ඉවර වෙලා මොකද? එහෙම ඔයාගේ මේ software දෙකම දාලා අනිත් වලලා ඔයාගේ software එක හොඳයි නම් අරකට සාපේක්ෂව ඔයාගේ එක දිගට බලන්න යනවා continue කරගෙන යනවා. නැත්නම් මුදලාලිගේ දිග්ගටම ගානට continue කරගෙන විදිහට හදනවා. එතකොට ඔයාගේ මේ ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි දැන් ඒ කඩේ software එකේ ඒ කේත කොටස් తాවකාලික ක්‍රියා විරහිත කරන්න පුළුවන්. අන්න ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. හරි. Y4. ඒකකොට සයින් කරනවට වඩාත්ම හොඳම දේ තමයි తాවකාලික මේ කේත කොටස අප්‍රිය කරලා Y කේත කොටස යොදලා හරි මේකෙන් ගන්නට මේ වැඩේ වෙනවද කියලා චෙක් කරලා වෙනවනම් විතරක් Y කේත කොටස යොදනවා. නැත්තම් අර අනිත් කෝඩ් කේත කොටස ඒ විදිහටම තියෙනවා. හරි. ලියන්න දෙවෙනි පොයින්ට් එක తాවකාලික කේත කොටස් ක්‍රියා විරහිත කිරීම. తాවකාලිකව කේත කොටස් ක්‍රියා විරහිත කිරීමට දාන්න. දාගන්න ඉංග්‍රීසි වලින් temporarily disable sector of code. temporarily disable sector of code. temporarily disable sector of code. හරිද? temporarily disable to sector of code. temporarily disable to display of code. తాවකාලිකව කේත පෙළ අප්‍රිය කිරීම. හරි. temporarily disable to sector of code. හරි. right. මම හිතනවා ඔයාලට HTML කමෙන්ට් සම්බන්ධයෙන් තව අවබෝධයක් ඉන්නති කියලා. මම ස්ක්‍රීන් ෂෙයා කරලා තමයි කතා කරගෙන ගියේ සීරාව පාඩම වල. හරිද? හරි. මේ වෙනකොට මම ඔයාත් එක්ක HTML tag සම්බන්ධයෙන් හොඳටම කතා කරලා තියෙනවා. මම හිතනවා දැන් වල කිසි ප්‍රශ්න නැතුව ඇති කියලා. ඔයාලට දැන් පාස් පේපර්ස් ගත්තොත් එහෙම පාස් පේපර්ස් වල මුගක් ප්‍රමාණයක් හරිද? මුගක් කියන සීරම කරන්න බෑ. සාමාන්‍ය සැලකිලි ප්‍රමාණයක් කරගන්න පුළුවන්. හරිද? මේ තව day 3 එක නේ. හරිද? උක day 5 6 වගේ එනකොට ගානට ස්ටේබල් වෙනවා. හරි. හරි. අපි එන මේක කරමු. හරි. දැන් වාගේ දැනුම් මට්ටමදී මම වාට පටන් ගන්න දවසේ පොඩි graph එකක් ඇඳලා වාගේ දැනුම් මට්ටමේ දාලා කොහොමද මෙන්න මේ විදිහට අපි graph එක ගන්නවා කියමු. ඔයාලා පටන් ගන්න පිටරේ. දෙවෙනි දවසේ වගේ පාට පොඩ පික්චර් එකක් වගේ දුන්නා. හරි. අද දැන් මෙන්න මේ මට්ටමට දිලා. හරි. තාම දැන් තියෙන මෙන්න මේ චුට්ට එක. හරි. මෙන්න මේ ගානට ආවට පස්සේ ඔයාගේ ගානට දැනුම ගානට ඉවරද?
කන්ටිනියු වෙලා යනවා. හරි ඒ කියන්නේ කාට ගන්න පාඩම් දීලා තියෙන. ඒකට ප්‍රශ්න ඕන එකක් මේ වලට ආවට පස්සේ කරන්න. ඔය දැන් ඉන්නේ පළවෙනි ලෙවල් එකට හරි දෙවෙනි ලෙවල් එකට හරි. ඔය දැන් පළවෙනි ලෙවල් එක හරි දෙවෙනි ලෙවල් එකත් හරි. දැන් ඔයාලගේ තුන්වෙනි ලෙවල් එක ඉවර කරනවා. නේ? ඔයාලා දැන් තියෙන මෙන්න මේ පොඩි කොටස විතරයි කරන්නේ. හරිද? අන්නේ ලෙවල් එක අන්න ගත්තට පස්සේ ඔයා ගන්න ස්ටේබල් පාඩම. හරිද? මම හිතනවා ඔයාලට අද කරපු කොටස හොඳ තේරෙන්නේ නැති කියලා. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඕඩර් ලිස්ට් සහ අන්ಓඩර් ලිස්ට් සම්බන්ධව. හරිද? මම දැන් හිතනවා මේ වීඩියෝ එකත් මට පැය එකමාරක් විතර හෝ ඊට ආසන්න කාලයක් යන්නේ නැති කියලා. හරිද? මම ටයිම් එක හරියට කවුන්ට් කරේ නැහැ. හරි? මම හිතනවා මට අද පාඩම තේරෙන්නේ නැති කියලා හොඳට. බ්ලොග් ඉෂුව එකක් දාලා කමෙන්ට් සෙක්ෂන් එකට හරි. මෙතන WhatsApp නම්බර් එක දෙනවා. ඒකට හරි දාලා අපි ඒක හදාගමු. හරිද? එහෙනම් හැමෝටම ගුඩ් බයි. අන්න ෂැඩෝ පේපර් සීරීස් එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න. ඔයාලගේ දවසින් දවස ගානට ඔයාලගේ වෙනවා. ඔය ඕල්ස් පේපර් එකට ඔය ඩිවෙන් එක තමයි ෂැඩෝ පේපර් සීරීස් එක ඔයාලා දිගටම කරනවා කියන්නේ මේ. හරි. ඒකට මාසයක් විතර දිගට බලන්න ෂැඩෝ පේපර් සීරීස් එක. ඔයාටම තියෙනවා වගේ පොඩි වෙනසක් තියෙනවා කියලා. හරිද? ඔය අනිත් අයට දන්නේ සාමාන්‍ය දන්නේ නැති කොටස් දාලා තියෙනවා. හරිද? හරිද? අනිත් අයට සාපේක්ෂව ඔය ටිකක් මේ PTP වල පොඩි දැනුමක් හරි වර්ධනය වීම සිදු වෙන ෂැඩෝ පේපර් සීරීස් එක දිගටම කරමු. හරිද? මම හිතනවා ඔයාලට පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. හරිද? එහෙනම් අපි මොකද HTML4 එකෙන් හම්බ වෙමු. හරිද? දැන් හැමෝටම ගුඩ් බයි. හරි. එහෙනම් මං ගිහින් එන්න. අපේ ටෙලිග්‍රෑම් ගෲප් පිළිබඳව මේ පාල මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති මේ ඉන්ෆර්මේෂන් සෙට් එක. හරිද? බලන්න ඒ ටික. හරි. හරි. මම ගෲප් ලින්ක් එක දාලා තියෙනවා ෂැඩෝ පේපර් පිළිබඳව. හරිද? ෂැඩෝ පේපර්ස් දාන ගෲප් ලින්ක් එක දාලා තියෙනවා පළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලා ජොයින් වෙන්න. හරි. ගුඩ් බයි.